හරි. අයවා. හරි. අපි අද පටන් ගන්නේ හරි. ඊයේ පන්ති කරන් හිටියේ මේක මේ ඊයේ පන්ති තාක්ෂණ දෝෂයක් ඇවිල්ලා ඊයේ පන්ති කරන්න ඕනේ නැහැ. ඒක තමයි අද මේක කරන්නේ. හරි. එතකොට 10 වසරේ සෙට් එකට මෙන්න මේක තාම print කරලා ඉවර නැහැ 10 සෙට් එක. ඒ නිසා මේ අපේ group එකේ ඉන්න සෙට් එක නම් මේක තාම හම්බෙලා නැහැ. හරි. හෙට කොහොමද ඉතින් මේක ටියුට් එක post වෙයි. හරි. ඒකත් කියන්න කොහොමද තාම ටියුට් එක නේ වගේ වට බලමු 10 වසරේ නිකම්ම විද්‍යාලේ හරි. මේ කැලි තුනකට කැඩෙනවා. මොකද්ද? ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඊළඟට භෞතිකය. භෞතික විද්‍යාව. හරි. ඉංග්‍රීසි නම් ටිකක් ලියන්න. biology, chemistry, physics. හරි. එතකොට අපි අද තියෙන පළවෙනි පාඩම 10යි පළවෙනි පාඩම. 10යි පළවෙනි පාඩම මේ බයෝ පාඩම. හරි. මම අර මීටින් එකේ 9න් 10න් මීටින් එක වෙඩි කිව්වා මම. 9න් 10ට ඒක බලපෑම් සෙට් එකකින් නෝ නම් බලහල්ලා. මේකේ ප්‍රයි කරන ප්‍රයිවට් නෙමෙයි ඒක පබ්ලික් දාලා. හරි. චැනල් එකේ ඇති. බලහල්ලා. ඒකේ විස්තර ටික කියන කරන් වැඩ කරනවා. ඒක හොඳ නම් අපිට. හරි. ඊළඟ වල බය අද ගහන්නේ. අද එතකොට මේ පාඩම පටන් ගන්නවා. හරි. අචුපොත් නෑ 9න් 10ට අපු සෙට් එකට මේකේ 11න් බලනවා නම් උන්ට අචුපොත් තියෙනවා. හරි. සීන් එක දාන්න උන්ට මොකක් හරි එක කෑල්ලක් උට බැරි හින්දා තමයි ඌ එක බලන්නේ. හරි. ඒක මම දන්න ඕන. හරි. එතකොට පළවෙනි පාඩම නම විද්‍යාව ලියාගන්න. ජීවයේ රසායනික කයන් පදනම. හරි. ජීවයේ රසායනික පදනම. මට සීරි වෙනවා කොල්ලට සෝරි වෙනවා. හරි. කඳුපාගේ කිව්ව පාඩමේ නම. යකෝ 9 වසරේ වගේ සුන්දරත් නැහැ. නිකන් අචුපොත සෙට් එකේ තියෙන සෙට් එක ගන්න. කීටි ගාලා පරිහාම මෙහෙම තමයි ඉස්සරහ තියෙන ඔකේ පර්සන්ටේජ් ටික 65යි 18යි 10යි 5යි 4යි 3යි කොහොමද උත්තරේ අට මොකද්ද මේක හරි එතන මගුල තේරෙන්නේ නැහැ මේක තියෙන්නේ මෙහෙම විඤ්ඤාණ මේක මෙහෙම වෙන් කරගත්තොත් නම් යන්තම් පොඩ්ඩක් තේරෙනවා හරි පදනම කියන්නේ මොකක් හරි බේස් එක වගේ සීන් එකක් තමයි කියන්නේ ඒතර මේක රසායනික කියන්නේ මේක අනිවාර්යයෙන්ම මේ කෙමිකල් නම් මම කියන සීන් එකක් වෙන්න ඇති ජීව ඒ කියන්නේ පණ තියනවා ඒක ඔයාගේ පණ කියන නෙමෙයි ඔයාගේ පණ ඇති ගෙදරද හරි තෝරලා අපච්චිලාගේ පණ. හරි මේ පණ නෙමෙයි මේ කියන්නේ ජීවි බව කියන එක. හරි. ජීවේ රසායනික පදනම. ඒ කියන්නේ මේ දැන් සත්තුන් ගත්තට පස්සේ මේ සාක සත්තුන් හරි මුන් ජීවීනි මුන්ගේ රසායනික පැත්ත කොහොමද කියලා බලන්න තමයි යන්නේ. හරි. කෙමිකලයිස් වෙච්ච එක නම් මොනවා ඒකේ උකුගේ පදනම කෙලිමි කොබ්බම් මේ සත්තු අපි උඹලා අපි හදිච්ච විදිය ජීව විද්‍යාත්මක වගේ රසායන විද්‍යාත්මක පැත්තෙන් බලනවා වගේ සීන් එකක් තමයි කියන්නේ. කියන්නේ මේක පතරේට ගිහින් බලනවා වගේ වෙන්නේ. හරි. දැන් එතකොට මේ ලෝකේ ගත්තට පස්සේ හරි ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි. නෑ එහෙම නෙමෙයි. හරි. පොඩ්ඩක් හිටපන් කියනකම් පාඩිතකම් දාන්න. හිටතරන්. ජීවීන් ගත්තට පස්සේ මගේ පුතේ හරි ජීවීන් ඉන්නවා ඒක සාහිරිකය ඊට පස්සේ ඉන්නවා බහුසාහිරිකය සාහිරික හරි එතකොට මේ සෙට් එකේ ඉන්නේ මේ එක සාහිරිකයෝ මුන් හරිම සරලයිනේ සරලයි මේ මම වගේ හරිම සරල මිනිස්සෙක් හරි ඔය වාරණ නැහැ හරි ඊට පස්සේ බහුසාහිරික ජීවීන් ඉන්නේ මේ උඹලා අපි වගේ බල්ලෝ පූසෝ අරන් ඊට පස්සේ ශාක අනම්මන ඒක මුන් පොඩ්ඩක් සංකීර්ණ ජීවීන්නේ සංකීර්ණයි දෙයියෝ මම වුණා තාම මවනවා කවුද ඒක නෑ හරි සරු ජීවීන් ඒක සාහිරික බහුසාහිරිකයෝ ඉන්නවා මේ වන්නේ පොතේ දීපට හිටපන් කියනවා
හරි මේ සෙට් එක ඔහොම ඉන්නවා හරිද මම ඉන්නකොට මොකද මම කියන්නේ දැන් මේක සෛලිකව කියන එක අර 9 වසරේ සෙට් එක මතකනේ ඇමීබා ඊට පස්සේ පැරමීසියම් සියම් එව්ග්ලිනා හරි මේ කොහොමද යකෝ හරි ඔය වගේ දැන් ඔකුන් ගත්තට පස්සේ මෙන්න මේක සයියක් වගේ නේ බං ඉන්නේ ඔකුන් දැන් ටිකක් මොකද හරි ඇමීබාත් හරි ඔකුන් එක සයිඩ් දැන් මිනිස්සු වගේ ගත්තොත් එහෙනම් ගොඩක් ඉන්නවා හරි ගොඩක් ඉන්නනේ ගොඩක් සයිල තියෙනවා සයිල ගොඩක් තියෙනවා සයිල ගොඩයි හරි ගහක් ගත්තත් එහෙමයි ගහක් ගත්තත් සයිල ගොඩක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ හරි සයිල ගොඩක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ දැන් මුංගේ එහෙම නෑ මුං එක සයිලේ මුංගේ සයිල ගොඩයි එහෙනම් මුං එක සයිලේ ඒකට මුංගේ සයිල ගොඩයි දැන් ඊට පස්සේ දැන් එතකොට හැදෙනකොට උනා සාමාන්‍ය ගෑක නෙමෙයි මම උනා ගියා හරි අර පොඩි කාලේ මොන්ඩි සෝරි අඳින්නේ ඉන්නේ ගෙවල් හරි කොහොම ඇන්දා මෙහෙම පාර දැම්මා මෙහෙම කන්දක් දැම්මා ඔමීර මම බබලනවා හරි දැන් ඔය ගියක් ගත්තට පස්සේ ගේ ගෙවල් හැදලා තියෙන ගඩොල් වල ඉන්නේ මේ ගේ ගඩොල්නේ ගඩොල් හැදලා තියෙන්නේ හරිද ගඩොල් එතකොට ගේ මේක කියවෙන්නේ ගඩොල්නේ ප්‍රධාන වශයෙන්ම ගඩොල් කියන්නේ බදින්න නැතු වෙන මොකද නෙමෙයි එතකොට ජීවීන් ගත්තට පස්සේ මෙන්න මේ මිනිස්සුද සාපද හරි මෙන්න දැනුම් මේක කියමුද අපි හැදලා තියෙන පොඩි මෙක්කෙනා සායිලය හරි සායිලය හරිද එතකොට සායිල එකෙක් නම් සායිල එකයි නම් ඒක සායිලික ගොඩයි නම් බහු සායිලික එහෙමනේ ඔක කියන්නේ එතකොට නිකන් සායිල ගොඩ විතරක් නෙමෙයි තියෙන්නේ සායිල ගොඩෙන් පොඩ්ඩක් එහාට එනවා දැන් ගඩොල් ටික මෙහෙම එක ගඩොලක් තිබ්බම් එක ගඩොලයි හරි එක ගඩොලයි දැන් ගඩොල් ටික මෙහෙම තියලා තියලා බිත්තියක් බඳ මේ වගේ හරි මේ පොඩි කෑලි බම් මේක මෙහෙම ගියාට පස්සේ මේ සයිල් ගොඩක් එකතු වෙලා හැදෙන පටකයක් හරි ඉස්සරහට තියෙනවා හරි පටක හැදෙනවා පටක ටික එකතු වෙලා හැදෙනවා අවයව හරි පටක එකතු වෙලා හැදෙනවා අවයව හරි ඔය ඉතින් මම මෙහෙ ලියන්නම් හරි මේක මැකුව පොඩ්ඩක් හරි මෙහෙ ලියන්නම්කෝ සයිලෙන් කතා කරේ සයිල එකතු වෙලා හැදෙනවා පටක එකතු වෙලා හැදෙනවා අවයව හරි අවයව කියන්නේ මොකද්ද මේ මොකද්ද අපේ අකුමාව ඊට පස්සේ පෙනහළු හෘදය හරි එහෙනම් ඉතින් දැන් අහලා තියෙන ශ්වසන පද්ධතිය තියෙනවා ඊට පස්සේ බහිස්රාව පද්ධතිය තියෙනවා ප්‍රජනක පද්ධතිය තියෙනවා ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය තියෙනවා උඹලට ස්නායු පද්ධතියක් තියෙනවා මොළයේ තියෙනවා අතුරු මොළයේ තියෙනවා හරි ඒ වගේ තියෙනවනේ එතකොට ඔහම අවයව ටික තුලා ඊට පස්සේ හැදෙන්නේ පද්ධති හරි පද්ධති systems හරි ඊට පස්සේ පද්ධති ටික එකතු වෙලා මේ සේරම ටික එකතු වෙලා බා මිනිස්සයා දින මේ ලස්සන මාහදේ තියෙන්නේ මේ ඔක්කොම එකතු වෙලා හරි ලස්සන එකතු වෙලා හිතන්නේ ලස්සන දයලෝ හරි ජීවියා මොන වියාද ජීවියා හරි දැන් එතකොට පූතේ හරි මොනවා මෙතනින් හරි ඔය ටික හරි ඔය පැත්ත හරිනේ ඒ පැත්ත එහෙම දැන් මේ සයිලේට වැඩි පොඩි එකක් නැද්ද මේ ගඩොල ගැන හිතපන් පොඩ්ඩ මේ ගඩොල් හැදිලා තියෙන කොහොමද මේ ගඩොල් කෑල්ල කුඩු කරලා බැලුවොත් මොනවද තියෙන්නේ පස් වැලි හරි එතකොට මේ අර ගඩොලේ අර අච්චුට දාලා කබනවල එනවා මේකේ මේ වාෂ්ප වෙච්ච ජලයක් තියෙනවා වාෂ්ප වෙච්ච ජලය හරි ඉතින් මේක හැදලා ඒ වගේ මේ සෛලයක් හැදලා තියෙන්නේ මේ වැටුණාද ඉතින් මොලා ගැස්සා කට ආයතෝ හරි මේ සෛලය දැන් මෙහෙම සෛලයක් ගමුකෝ අපි හරි මෙහෙම සෛලයක් ගත්තට පස්සේ මේක ඇතුලේ න්‍යෂ්ටිය ඉන්නෝනේ න්‍යෂ්ටිය මොකද ඔකේලා උන් කටපප හරි ඊට පස්සේ තා පොඩි ඒවා තියෙනවා ගෝල්කි සංකීර්ණේ කියයි න්‍යෂ්ටිය ආවරණේ කියයි ඊට පස්සේ රයිබෝසෝම කියයි රළු අන්තස් ප්ලාස්මේ ජාලිකා කියයි කීක මොකටද තියෙනවා බං 6 වෙනි පාඩුවේ ටික සුපිරියට කියනවා හරි දැන් එතකොට දැන් මේ ගඩොල ඇතුළේ වැලි පස් මැටිනේ හරි ඒ වගේ මේ සෛලය ඇතුලේ තියෙනවා මේ සෛල ඉන්ද්‍රිකා මොනවාට කියන්නේ සෛල ඉන්ද්‍රිකා සෛල චාන්ද්‍රිකා නෙමෙයි
ද්‍රයිකා හරි සෛල ඉන්ද්‍රිකා එතකොට මේ සෛල ඉන්ද්‍රිකා වල ඉන්නේ මේ සෛලය මේ සොපිනේ එකක් ඇතුළට මේ ජෙලි ටිකක් පුරවලා ඒකට මුතරස් බලන රටේ ඉඳි කජු බෙන්ගස් කජු මේ ඔක්කොම ටික දාලා වගේ මේ තියෙන්නේ හරි ඔක ඉස්සරහට ගන්න හරි ඊට පස්සේ මේ මොනවද මේ සෛල ඉන්ද්‍රිකා හැදෙලා තියෙන්නේ කොහොමද මේ සෛල ඉන්ද්‍රිකා හැදෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය කියලා જાතියක් එකතු වෙලා. හරි බල දන්න ඕනේ ඔක්සිජන්, කැල්සියම්, මේ මොනවද මැග්නීසියම්, සල්ෆර් අනම්මනම් ඔය ටික එකතු වෙලා. එතකොට මූලද්‍රව්‍යනේ ඒවා. ඒවා මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය ටික ලියන්න මෙතන. හරි. කැල්සියම්, සෝඩියම්, ඊට පස්සේ සෝඩියම්, මැග්නීසියම් හරි ඔය වගේ මේ ටික මොකක් හරි අනුපාතයකට මික්ස් කරොත් එහෙම දැන් මොකක් හරි අපි දැන් ඔන්න මේ ගයක් හදනවා නම් සිමෙන්ති වැලි 1:6 අනුපාතයකට මික්ස් කරනවා මම මේ අපේ බාස් කෙනකින් අහගත්තා يعني උඹලත් අහගෙන ඉන්නේ දාලා ඒ වගේ මේකත් මොකක් හරි විදිහට මික්ස් වෙලා මොනවා හරි ටිකක් හැදෙනවා ඇතිනේ එතකොට මොනවද දැන් වතුරයි මොනවද හයිඩ්‍රජන් උයි ඔක්සිජන් උයි එකතු වෙලානේ මේ වතුර හැදෙන H2O ඒ වගේ මේ මොනවා හරි ටික එකතු වුණාට පස්සේ ඒක සංයෝගනේ හරි සංයෝග ඒ මිනිස්සු වාට උගන්වන සුපිරියට තුන්වෙනි පාඩමේ හරි මේ මූලද්‍රව්‍ය ටික මොකක් හරි අනුපාතයකට මික්ස් වුණාට පස්සේ ඒක සංයෝගයක් වෙනවා හරි එහෙනම් මේ සෛල ඉන්ද්‍රිකා හැදෙලා තියෙන්නේ සංයෝග කියන එක නගේ හරි ඊට පස්සේ දැන් මේ පැත්තට නිතරම දාන්න හරි ඒතර සංයෝග හැදෙලා තියෙන්නේ කොහෙන්ද මූලද්‍රව්‍ය කියන එක නගින් නේ හරි ඔන්න මූලද්‍රව්‍ය. ඒතර මූලද්‍රව්‍ය කොහොමද තියෙන්නේ? එච්චර හිතන්න බෑ මූලද්‍රව්‍ය මේ පෘථුවියේ තියෙන විශ්වයේ හැමතැනම තියෙනවා. හරි එතකොට මේකෙන් මූලද්‍රව්‍ය වලින් තමයි මේ පෘථුවියේ හැමතැනම හැදෙලා තියෙන්නේ. හරි ඔය ටිකෙන් හැදිච්ච ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ කොහෙද මේ සංයෝග කියන්නේ මෙතන දැන් ඔය අහලා තියෙනවා ජිම්නනා කියලා එහෙම තියෙන්නේ. මල්ලිපම් ප්‍රෝටීන් පිටි එක ගහලා ආවේ අද නම් ගහනවා සුපිරියටම කියලා කියන්නේ. හරි. ඒතර මේ සංයෝග වලට මූලද්‍රව්‍ය ටික එකතු වෙලා දැන් මූලද්‍රව්‍ය ටික මම තියෙන උදාහරණ ටිකක් ගන්නම්කෝ පොඩ්ඩක්. මෙතන මේ පාඩමේ නම් මොකක් මූලද්‍රව්‍ය වලට ගන්නවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. හරි. මුන් මෙන්න මේ හතර දෙනා එකතු වෙලා හැදෙනවා මේ කොහෙන්ද ලියන්නේ? මෙතනින් වෙනවා. ඊට මදික. එච්චර ලොකු කොට ඇතුළේ මඩිද. හරි. කාබෝහයිඩ්‍රේට් කියන එක කෙනා හැදෙනවා. කාබෝහයිඩ්‍රේට්. හරි. ඊට පස්සේ ප්‍රෝටීන් හැදෙනවා. හරිද? ඊට පස්සේ ලිපිඩ හැදෙනවා. හරි. ඔය ටික අහලා තියෙනවනේ බං. ඔය ටික අහලා තියෙනවා. ඔය ටික අහලා මොඩෙක් නෑ මේ. එහෙනම් ඉතින් මේ ඔලේ පොලේ ගහන්න මැරෙන්න ඕන. හරි. ඔන්න ඔය ටික සංයෝග. හරි. මේ වගේ සංයෝග ටිකක් හැදෙනවා. හරි. හරි ඉතලේ පේන්නේ. හරි ඉතලේ ඕනේ නෑ. හරි. මෙන්න මේ වගේ සංයෝග ටිකක් හැදෙනවා. මේ සංයෝග ටික හැදිලා තමයි සෛලින්ද්‍රික හැදෙන්නේ. ඒක ඉස්සරහට කියනවා. දැන් මේ මොනවද මේ අපිට ලිපිඩ වගේ ඒවා ඕන වෙනවා මේ මොකද්ද අපි සෛලය ඇතුලේ වැඩ කටයුතු කරන්න. හරි ප්‍රෝටීන් වගේ වෙනම ඕන වෙනවා DNA එහෙම සංශ්ලේෂණය කරන්න. හරි. එන්න එතකොට මේ මොනවද සංයෝග ටික එකතු වෙලා තමයි සෛලින්ද්‍රික හැදෙන්නේ. දැන් ඔයාලා පොඩි කාලේ ඉගෙන ගත්තේ මෙන්න මෙතන ඉඳන් මේ ටික විතරයි. මොකද්ද මේ සෛලය පටක පද්ධතිය අවයව ජීවියා බ්ලා 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 ඒ ටික විතරයි. මේ හැපැත්තේ තියෙන ටික උඹලා දන්නේ නැහැ. හරි. ඒ ටික තමයි දහසු ගන්න දෙන්නේ. හැබැයි මහත්තයෝ පොතේ තියෙන මොකද්ද? අර වගුවක් තියෙනවා මූලද්‍රව්‍ය 92ක් තියෙනවා. ඒ 92 25ක් එකේ තියෙනවා. ඒකෙන් හතරක් ප්‍රධානයි. මෙන්න බං ප්‍රධාන වෙච්ච හතර. හරි. මේ තියෙන්නේ. උඹලා රෝල පාටක් කියනවා තව එක පාටක් තියෙනවා. කොළ පාට තියෙනවා. දැන් ඉතින් දඬු ගන්න බෑවා. එන්න ගොඩක් තියෙනවා. හරි. ඔන්න මෙන්න ප්‍රධාන වෙච්ච හතර. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඔන්න ඔය හතර තමයි කියන්නේ මේ. ඒනොත් මෙච්චර මේ රේසින් කියන තියෙන පොතේ වැල් බයියක් ගහලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න ඕක තමයි ඉතින් මේ පාඩමට එන්ටර් වීම. ඉතින් දැන් තියෙන්නේ පොඩ්ඩක්. හරි. දැන් තියෙන්නේ මෙන්න මේ සෙට් එක. දැන් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, ලිපිඩ තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන පොඩ්ඩක්ම ගන්නම්. හරිද? මෙන්න මේක මේ වෙහෙන ගහපු වගේ පාඩමේ තේරෙන්නේ නැතුව යන්නේ මොකයි? දැන් ඔන්න අපි දැනගත්තා දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ සෛලයක් හරි ජීවියාගේ රසායනික පදනම. මේ ටික මේ දී රසායනික මේ මූලද්‍රව්‍ය කියන රසායනික සීන් එක ගන්න බෑ තියෙන්නේ. ඒතකොට සංයෝගයන් කොහොමද රසායනික ද්‍රව්‍ය? හරි. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ සංයෝග ටික ගැන. ඉගෙන ජීවය හැදලා තියෙන සංයෝග ටික ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඒතකොට සංයෝග මම මෙතන තුනක් කිව්වා. මොනවා එක කාබෝහයිඩ්‍රේට් දෙක කිව්වා මේ මොනවා ප්‍රෝටීන් නේ
ප්‍රෝටීන. හරිද? 3 කිව්වා ලිපිඩ. හතර මං කියනවා ඊට පස්සේ නියුක්ලික් අම්ල කියලා જાතියක්. හරි නියුක්ලික් අම්ල. පළවෙනි පේනවද? පළවෙනි පේන. හරි මම පහ කියනවා විටමින් කියලා එකේ. හරි විටමින් දන්න ඕනේ. ડોක්ටර් මම අහත් ඉන්නේ මට විටමින්. හරි මිනිහා තමයි මහත් තියලා ගැන කිව්වේ. හරි. එහෙනම් බං අපි බොඩි මේන්ටේන් කරලා ඉන්නේ මම දින එක ගන්න ඈ. හරි ඒ වැඩ නැහැ. හරි මම ලස්සන මේ විටමින්. හරි. ඔන්න හරි. ඊට පස්සේ මේ බොසා තව දෙන්නෙක් ඉන්නවා අපිට. මම මේ රතු පාටි ලියන්නකෝ. හරි. එක්කෙනෙක් තමයි අනිත් එක්කෙනා khනිජ ලවණ. ඊට පස්සේ හත්වෙනි එක්කෙනා ජලය. ඔන්න පාඩම ඉවරයි. පාඩම ඉවරයි. උගන්නම ගත්තේ දුන්න පාඩම ඉවරයි මොකේ. හරි. එහෙනම් උඹලා මට කියන්න. හරි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, නියුක්ලික් අම්ල, විටමින්, ජලය දාලා. හරි. ඔන්න ඔය හත් දෙනා තමයි මේ පාඩම උගන්නන්න තියෙන්නේ. එහෙනම් පොතේ ගත්තේ මම නිකන් ඉන්න වැටල් බයිලාවක් තියෙනවා තේරෙන්නේ නැහැ. මම පොතට බයිනෝ නෙමෙයි. සමහරවිට තේරුම් ගන්න අමාරුයි බං නම් මම දැන් හුටස් ගාලා. ඒක මම මේ කිව්වේ. හරිද? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක මාක් කරනවා. හරිද? ඊට පස්සේ ශාරියා මේ රෙකෝඩින් එක මුලින්ද බලන්න නැතුව මැදට ඇදලා බලනකොට මම යන්නේ වගේ. ඒ බෝඩ් එක පුරා ලියන්නේ. හරි. මෙන්න මේ සෙට් එකට කියනවා මේ කාබනික පොහොර නේ කාබනික පොහොර අකිරෙත් කාබනික සංයෝග අඩු වන්න සංයෝග කියුණා මෙතන සංයෝග කිව්වා හරි දැන් ඊට පස්සේ බලපන්න මට ඉවරයක් නෑ බා හරි ඊට පස්සේ මේ රතු පාට දෙන්නාගේ ලිව්වා මේ අකාබනික පොහොර මඟුලක් අකාබනික සංයෝග හරි මොකද බං මේ අකාබනික කාබනික කියන්නේ උඹලා පිරිසිදු අපිරිසිදු දන්නවද උඹලාගේ කොහොමද අපිරිසිදුනේ උඹලා මම කොහොමද දන්නවද උඹලා හරි එතකොට මේ කාබනිකයි කියන්නේ මුගේ අනිවාර්යෙන් මොකුන් දින්නේ කාබන් ඉන්නවා කොහෙද ඉන්නේ කාබන් ගෙදර නේ මේ සංයෝග ටිකේ ආකාබනිකයි නම් මුගේ කාබන් නැහැ හැබැයි මෙන්න මේ සෙට් එක අහලා තියෙන්නේ කපුට මකන්න ලෝ우 බයි හරි දැන් ජම්බු මොන පාටින්ද කියන්නේ 1 2 3 4 5යි මේ පාටින් කියමු හරි CEO කියන්නේ කෝ අපේ කට්ටිය කියන්නේ කෝනේ මේ කියන්නේ කාබන් මොනොක්සයිඩ් විෂ වායුවක් විදිහට සැලකෙනවා හරි ඊළඟ එක මෙන්න මෙහෙම එකක් එනවා බයිකාබනේට් කාබනේට් හරි ඔන්නෝම දෙන්නෙකුත් සෙට් එකේ ඉස්සරහට කවුද කියන්නේ මම කියන්නේ සෙට් වෙනවා හරි ඒ වෙලාවයි බයිකාබනේට් සෙට් කරගන්න හරි ඔහම දෙන්නෙක් සෙට් වෙනවා එතකොට මුගෙත් මේ බයි කෑල්ල උන්නේ නැහැ කාබන් කෑල්ල මේ මුදා ව්‍යාපාරය කරන රද්දකි නෙවෙයි හරිද මේ කාබන් කෑල්ල තියෙනවනේ දැන් මේ කාබන් කෑල්ල තිබුණා කියලා මූ මේ ඇදලා දාන්න එපා අමූ කාබනික සංයෝගයක් දාන්න එපා බූ පැටියෝ හරි මුගේ එහෙම කිව්වට මුගේ කාබන් තිබ්බට මූ අකාබනික සංයෝගයක් නේ මූ කාබනික සංයෝගයක් නෙමෙයි මූ දාන්න ඕනේ නම් ගෙනිහින් සලාංගා මෙන්න මේ ගොඩට හරිද ඕක තමයි සීන් කෝන් එක හරි එතකොට මෙන්න මේ දෙන්න අකාබනික සංයෝග ගොඩ තමයි වැටෙන්නේ හරි මොකද වැඩි විස්තර ඉදිරියේදී ඔබට ලැබෙයි හරි ඔන්න ඕක තමයි සීන් කෝන් එක තියෙන්නේ හරි ඊට පස්සේ අපි මෙන්න මේ ටික සලසලාංගා ලියාගන්න හරිද ටියුට් එක ගන්න ඇති ඔය ටික හරි කියවල බලමු අපි ටියුට් එක පොඩ්ඩක් හරි ලස්සනට දිනන්නේ ජීවේ රසායනික පදනම උඩින්ම තියෙනවා හරි පෘථිවියේ ස්වාභාවිකව පදින මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ සොයාගෙන ඇත මතමුනේ කොබම් ප්‍රතිකේල හරි නියම මූලද්‍රව්‍ය කීයක් තියෙනවද අණු දෙකයි අණුවට කීයද අණුවට දෙකක් කියනතරම් අණු දෙකයි ගණන් පුළුවන් උඹලා සාක් දෙනවා හරි මූලද්‍රව්‍ය අණු දෙකක් තියෙනවා හරි ඊට පස්සේ කියනවා ඕකෙන් 25ක්ම ඇඟේ තියෙනවා හරි ඉතුරු ටික කියන රුතුවේ හරි උඹලා ඔක්කොම නැහැනේ
මල පිළිත 70 දානෙක් විතර ගියන් පස්සේ තියෙන සේරම බෙදා ගන්න. හරි කන්න යවුම් භාගයක්වත් විසිකරන. ඒ වගේ මේ ඉතින් ඕක අර ලෝකේ මැව් එක දන්නේ හින්දා තොපිට 92ම දුන්නේ නැහැ. තොපිට දුන්නේ 25යි. හරි. ඒ 25 නුත් මේ 4යි ප්‍රදාන කරලා දුන්නේ 4යි. හරිද? එතකොට කොච්චරක් දිනවද පෘථුවියේ ස්වාභාවිකව තියනවලු පෘථුවියේ මූලද්‍රව්‍ය කියපල්ලා 92යි. හරි. 92යි. ඊට පස්සේ කියනවා සොයාගෙන ඉතින් 25ක් පමණ ජීවිතයේ ඇතිනවා. එතකොට කීයක් තියෙනවද ජීවිතයේ දේහයේ අකුරු ගණන් ගන්න එපා බං මම තමයි පන්තියේ අර ලස්සනටම ලියන්නේ කියලා. හරි. ඒ කියන්නේ අනිත් පැත්තෙන් ගත්තාම පස්සේ. හරි. කිසි දෙයක් නෝ. හරි 25ක් තියෙනවලු. 25%. ඕකේ? හරි. ඊට පස්සේ කොහොමද ඉංග්‍රීසිනේ මෙම මූලද්‍රව්‍ය 25 අතුරින්ද ප්‍රධාන වශයෙන් ජීවිතයේ නිර්මාණයට දායක වී ඇත්තේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් මේ යන මූලද්‍රව්‍ය 4යි. අඩු කරන් මා පුතා 24 25 4 21 හරි. එතකොට ඊටු ටික පොඩි ගාස් ටික. හරි. ලොකු ඇඩ ටික ඉන්නවා ප්‍රධාන මූලද්‍රව්‍ය 4 මොකුන්ද first one is carbon. Yeah, carbon. Right. Okay, then. Here was called hydrogen. Right. Hydrogen. Here was called oxygen. Right. Oh, yeah, that's you know the oxygen. Right. But I think කොල්ල හොමුන් තරම් මොකද දැන් ඩොලර් කියනවා. හරි. ඊට පස්සේ nitrogen. Nitrogen නෙමෙයි nitrogen. බලකෝද nitrogen නේද? හරිද? nitrogen. හරිද? ඊට පස්සේ තවද මීට අමතරව ඊට සෙට් එකක් දෙනවා. මීට අමතරව. දැන් යමු 25න් 4ක් අඩු කරන් පස්සේ තව 21ක් ඉතුරු වෙන්න බෑ. ඔව්. ඒ 21 ගැන තමයි 21ම කියන්නේ. තව පොඩ්ඩයි. හරි. පොඩ්ඩයි. මීට අමතරව සල්ෆර්. හරි. S. සල්ෆර්. ඊට පස්සේ phosphorus. හරි. P. ඊට පස්සේ sodium. හරි. sodium කරලා වතුර දාලා බලන්න. ආදිතේ. පිසුදු බා වතුර දාන්න පුපුරනවා. හරි potassium. බලා මං කියව කරන්නේ යන්නේ පා. කුටි ගන්න වෙයි. potassium. දාන්න එපා වතුර නෑ. හරි calcium. හරි නැස්සො. හරි. ඒක මතක් කරන්නේ calcium. ඊට පස්සේ magnesium. magnesium ඊට පස්සේ ferrous යකඩ වගේ ඉන්නවා ferrous වගේ. හරි. ඊට පස්සේ chlorine යන මූලද්‍රව්‍යද අත්‍යවශ්‍ය වේ. අනිවාර්යයෙන්ම ඕන ගාටි ඊට පස්සේ කියනවා ටියුට් එකේ කියන්නේ හරි පොතේ කියනවා ඊට පස්සේ කියනවා ටියුට් එකේ මේ මූලද්‍රව්‍ය වල සංයුතිය කොහොමද දාන්නේ කියන්නේ කොච්චර තියෙනවද දානවා හරි දැන් ගම්බවල ෆෝන් එකේ බැටරි කීයද කිව්වොත් එහෙම කියන percentage කියන්නේ දැන් මගේ 180 මගේ 97 මගේ 95 මූලද්‍රව්‍ය ටික කිනවලු දැන් කියපන් කියනවා මුන් කොච්චර ඉන්නවද යගේ කියලා හරි ඔන්න ඊට පස්සේ කියනවා කොහෙන්ද බලන්නේ මානව දේහයේ මූලද්‍රව්‍ය සංයුතිය මම මේ ටික පොඩ්ඩක් මම කරනවා මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය සංයුතිය හරි 100ට ගන්න තමයි අහන්නේ 100ට කීයද පුතේ 100ට දෙකක් වෙන් කර ගන්න. හරි.
මේ අල්ලපු විතර මේ හත් විතර. එතකොට ගෙවල් දෙකේ උන් ගහ ගන්න. මම වටනවා ඒක වැටෙනවා තන් බෑ. ඔක්සිජන්. හරි. ඊට පස්සේ ඉන්නේ කවුද? කාබන්. ඊට පස්සේ ඉන්නේ කවුද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. හරිද? හයිඩ්‍රජන් නයිට්‍රජන්. දැන් මෙතන ඉන්නකු පිළිවෙල නෙමෙයි මේකේ මේ පොඩ්ඩක් පිළිවෙල මාරුනානේ. ඊට පස්සේ මේ දැන් මෙතන ඉන්නවනේ බා 1 2 3 4 5 6 7 8යි. හරි. වෙනත් ඉතුරු කියලා දාමු අපි. හරි. ඔන්න ඔක්සිජන් ඉන්නවලු 165යි. හරිද? ඊට පස්සේ කාබන් ඉන්නවලු 118යි. ඔය 100 කොල්ලා වගේ එතකොට. ඊට පස්සේ හයිඩ්‍රජන් ඉන්නවලු 110යි. හරි. නයිට්‍රජන් ඉන්නවා ඊට පස්සේ 103යි. හරිද? 103යි. ඔය ටික ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ හතරක් මතිලේ. හරි. ඒ හතර තමයි මේ ඉතුරු ඔක්කොම. හරි. ඒ හතර තමයි මේ ඔක්කොම. මේ හතරේ කියන්නේ මොනවද එතකොට? සල්ෆර්, ફોස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ක්ලෝරින් ඒ සියලු දෙනා තමයි මේ ඉතුරු හතරේ ඉන්නේ. හරිද? ඒක හරි. ඊට පස්සේ කියන්නේ මේ සජීව පදාර්ථ නිර්මාණය කොටස් නිර්මාණය වේදී මූලද්‍රව්‍ය සංයෝග කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. කාණ්ඩ දෙක මොකක්ද මම කිව්වේ? මේ කාබනික සංයෝග අනිත් එක්කෙනා අකාබනික සංයෝග. අකාබනික සංයෝග. හරි. කාබනික සංයෝගය අකාබනික සංයෝගය. සජීවී පදාර්ථයේ හමු වන ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතරකි කියලා මම අර කිව්වනේ සෙට් එකක්. හරි. මේ ටික ටියුට් එකේ දාගන්න තැනක් තියෙනවා. හරි. ඔය පළවෙනි විදිහේ මානව දේහයේ අඩංගු විවිධ මූලද්‍රව්‍ය සංයුතිය කියන දැනට මේ ටික දාගන්න ඕන. හරිද? ඊට පස්සේ දැන් මම මේ ටික මගනවා. දැන් ටියුට් එක නැති සෙට් එකකුත් මේක බලනවනේ. උන්ටත් මේක නෝට් එකක් හදාගන්න ඕනේ ඉතින් මෙහෙම ලියන්නේ. හරි. ඔයත් ඉතින් මේ ටියුට් එක ගන්න නැති සෙට් එක මේ සාමාන්‍ය ඉතින් තමන්ට ෂෝට් නෝට් එක වගේ මේක හදාගන්න. හරි. අහන් හිටියත් උඹට ඉතින් ආයි අතින් මේක. අපි කීමෙන් කියන්නේ. හරි. නැත්නම් ඇතුවා මේ පැත්ත මගනවා බා. මේ යෝ හරි මේ පැත්ත ටියුට් එකේ ලියා ගන්න වෙන්නේ. හරි. ඉතින් ගමන් ඉන්න සෙට් එකේ ඉන්නවනේ අපි. ආත්ම මුත්ත කරලා යනවා වගේ උන් ලියන්නේ. හරි. උන් පේපර් ලියනකොට වැඩේ හරි. අනිත් උන් ලියලා ගෙදරක් ගිහින්. එන්නේ ඉක්මනට ලියහන්න. හරි. මම ඒක මා ගන්න නෑ. ඕක පොඩ්ඩක් වෙලා තියන්න. හරි. දැන් මූලද්‍රව්‍ය සජීව පදාර්ථ නිර්මාණය වෙද්දී මූලද්‍රව්‍ය සංයෝග කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. මොකද කියන්නේ මේ සජීවී පදාර්ථ නිර්මාණය වී ඇති මූලද්‍රව්‍ය සංයෝග. මේ කොනෙම ලියන්නකො. සජීවී පදාර්ථය නිර්මාණය වූ සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. දෙකකට බෙදිය හැකියි. හරි. ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක මෙන්න මෙහිමයි. කාබනික සංයෝග ඊට පස්සේ අකාබනික සංයෝග. හරි. අකාබනික සංයෝග. හරි. දැන් ඊට පස්සේ කියනවා සජීවී පදාර්ථයේ හමු වන ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතරකි. කාබනික සංයෝග වර්ග හතරක් ඉන්නවා. හරි. කාබනික සංයෝග වර්ග හතරක් ඉන්නවා. කොහොමද බලන්නේ? මෙහෙම ගත්තා. මෙහෙම අරන් මෙහෙම දාමු. හරි. එක කාබෝ හයිඩ්‍රේට්. හරි. දෙක ප්‍රෝටීන. මම ඉතින් කලින් කිව්වා. තුන ලිපිඩ. හතර නියුක්ලික්
අම්ල. හරි. ඊට පස්සේ කාබනික සංයුග 4ක් කියලා කියන්නේ. තව එකක් ඉන්නවා. ඌ මොකක්ද? ඌ තමයි විටමින්. ඌ අහලලා යන්න ඕනේ. මු ආයි පොතේ අන්තිමට දෙන්න. බම් බොරුවට ඕනේ නැහැ මේක පිළිගත්මක් ගහලා ලියුවම් හරි. හරි. ඊට පස්සේ කියනවා අකාබනික සංයෝග දෙන්නෙක් ඉන්නවලු. හරිද? අකාබනික සංයෝගයේ ඉන්නේ khනිජ ලවණ මිනරල්ස් කියන්නේ ඊළඟ එක්කෙනා ජලය. උත් අකාබනික සංයෝගයක්. හරි. බලුතම හම්බෙන්නේ ජලය තමයි ජීවිතේ වල තියෙන වැඩිපුරම එක්කෙනා. හරි. ඔන්නෝම තමයි සීන් කෝන් එක වෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ පිටුව. මේ සෙට් එකට දැන් මේ සෙට් එක මෙහෙම එකට දැනගන්න. හරි. දැන් මේ සෙට් එක කොහොම ඉන්නවනේ මේ 7 මුල් සෙට් එකටම කියන්නේ මේ පොදු නමක් තියෙනවා. ජෛව අණු. හරි. ජෛව අණු කියලා තමයි මුල් ටිකට කියන්නේ. ඒකට ජීවයේ පැදිච්ච මේ ජෛවීය අණු මොනවද આવොත් එම මෙන්න මේ සෙට් එක තමයි. හරි. සජීවී පදාර්ථයේ හම්බුන ජලය හා khනිජ ලවණ හා සමහර වායු වර්ග සජීවී පදාර්ථයේ නිර්මාණය වූ සජීවී පදාර්ථයේ නිර්මාණයට දායක වූ අකාබනික සංයෝග සමහරකි. හරි. හරකේ නෙවෙයි සමහරකි. හරි. හරක් තමයි මොකක්ද? ඔව් ඔය හිතන්නේ හැටි. හරි පුතා. ඊට පස්සේ ටියුට් එකේ එහා පැත්තේ මාතෘකාවදී ගෙලින්ම කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. හරිද? මේ අකා තමයි පළවෙනියටම කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට මේ සෙට් එක දික මේක 3 මේක 4 මේක 5 මේක 6 මේක 7 පාඩම ඉවරයි. ඉතින් මේ වගේ ඉතින් ප්‍රැක්ටිකල් මේකේ නම් 3ක් තියෙනවා මේකේ 2ක් වගේ තියෙනවා. ඒ වගේ ඉතින් පොඩි පොඩි ප්‍රැක්ටිකල්ස් ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්කම කරගෙන යන්න. මේ වගේ පුළුවන් නම් ඉස්කෝලේ මිස් වැඩි කියලා කරවගනි මේ ප්‍රැක්ටිකල් එක. ආතල් බා. හරි. මේ ඔන්න එනම් ඇකුවා. කාබෝහයිඩ්‍රේට් කියලා මාතෘකාව දාලා මැදි ටියුට් එකේ ඇතුළු ලියාගන්න. කොඩයක් පැන කරා. හරි. ඈලි ඕනේ නැහැ බං මේවනේ. අනේ හැබැයි දැන් මම ඊළඟ කියන ටික ඕන නෝට් ඩවුන් කරගන්න මේ ටියුට් එක නැති උන් කොඩයක් පැන කරා. හරි මේකෙන් ෂෝට් නෝට් එකක් ගෙවුවා කියලා සිංහල වරන් කරා. හරි. මම ඈලි නැහැ බං මේවට. කිසිම එකකට ඈලි ඕනේ නැහැ. ඈලි ඊවන් කියන වදේ බං. ඒ බොරුවට කාබෝහයිඩ්‍රේට් යන්න carbohydrate hari carbohydrate English lo කියනවා ඔය ඉංග්‍රීසි මීඩියම් සෙට් එකේ ටියුට් එක හම්බෙන්නේ හොඳේ මේ එක පොඩ්ඩක් හැදෙමින් තියෙන්නේ මේ මොකක්ද එතකොට මම කියන්නේ මේ එතකොට කාබෝහයිඩ්‍රේට් කියන්නේ දැන් මේ මොකක්ද පෘථිවියේ තියෙන මේ අපි ගොඩක්ම ආහාරයට ගන්න දේවල් වල වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ ආකාර කාබෝහයිඩ්‍රේට් දැන් ඔයගොල්ලෝ බත් කෑවත් කොස් කෑවත් රොටි කෑවත් පාන් කෑවත් හරි මොකගේවත් මේ හැම එකෙම තියෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ පොළ ගත්තට පස්සේ මතු පිට වැඩිපුරම තියෙන මේ මොකද්ද බං මේක තමයි කාබෝහයිඩ්‍රේට් වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් තමයි වැඩිපුරම තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක මේවා කාබෝහයිඩ්‍රේට් නිපද වෙන්නේ මේ හරිත ශාක තුල. දැන් හරිත ශාක කියන්නේ ශාක කිව්වට පස්සේ කොළ පාටමුත් ඉන්නවා පාට පාටමුත් ඉන්නවා. හරි. එතකොට හරිත ශාක විතරයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන්නේ 11 සෙට් එකට. මේ ඉපයන 11 සෙට් එකට තමයි ප්‍රභා සංශ්ලේෂණය තියෙන්නේ. බර පෑනනේ. හරි. මේක ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ පෘථුවියේ වඩාත් සුලභ සම සංයෝගය කාබනික සංයෝගය හරි කාබනික සංයෝගය හරි කාබනික සංයෝගය වඩාත් සුලභම කාබනික සංයෝගය ඊට පස්සේ මු හැදෙන්නේ කොහෙද හරි
දැන් ගඩොලයක් ගත්තොත් එහෙම ගඩොලේ අපි දැන් අච්චුවට දාලා ගඩොලේ අමු ගඩොලේ කපලා අරන් ඒක පුච්චනවා. ඒ වගේ මෝ හැදෙන්නේ ගාස් වල. කියන ප්‍රභා සංශ්ලේෂණය කරලානේ. ප්‍රභාස් එහෙම ලියන්න පුළුවන්. අන්නය සිදු කරන හරිත ශාක තුලදී නිපද වේ. හරි. ප්‍රභා සංශ්ලේෂණය කරන කොළ පාට. මේ හරිත කියන්නේ කොළ පාට. හරි තියෙනවා මල්ලිකින් තිනවා පිළික්. හරි. ඌට නෙමෙයි කියන්නේ මේ හරිත කියන්නේ කොළ පාට. හරි. හරිත වර්ණය කියලා කියන්නේ. ඒක තමයි. හරිද? මේ ඊට පස්සේ දැන් ඊට පස්සේ කියන්නේ මොකද බං? ටියුට් එක. ඊට පස්සේ දැන් අර ටියුට් එකේ මේ කාබෝහයිඩ්‍රේට් කියලා මේ කොටුවක් තියෙනවා එහෙම. ඒකේ තමයි මේක ලියන්න ඕන. හරි. කාබනික සංයුතිය. ඒක ඊපස්සේ දැන් මොන ගඩොලයක් ගත්තොත් එහෙම ගඩොලේ හැදිලා තියෙන්නේ මොනවද? වැලි මැටි බස් එකතු වෙලානේ. දැන් මේ කාබෝහයිඩ්‍රේට් කියන එක ගත්තට පස්සේ කාබෝහයිඩ්‍රේට් වල සංයුතිය වන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වේ. මේ සෙට් එක මේ එක පාට මේව නැත්තම් මේක කාබන් හයිඩ්‍රජන් මේක ඔක්සිජන්. හරි. ඔක්සිජන් වේ. ඊට පස්සේ කියනවා මෙහි මේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය දෙකට එක වේ. දෙකට එක වේ. හරි. ඒ කියන්නේ දැන් හයිඩ්‍රජන් දෙන්නෙක් හිටියොත් ඔක්සිජන්ලා එක්කෙනයි. හරි. ඔන්න ඔකට තමයි දෙකට එක අනුපාතය කියලා කියන්නේ. එතකොට ජලයේ විද්‍යාත්මක සූත්‍රය H2O. හරි. එතකොට මේ H2O කියන්නේ ජලය. හරි. ඒ වගේ මේකේ මේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය දෙකට එක කියලා කියනවා. ඊට පස්සේ මේ මුන් දෙන්නගේ පොදු අණුක සූත්‍රයකුත් අපිට දෙනවා. මේ පොදු අණුක සූත්‍රය තමයි ඕකේ. මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. හරිද? CX කියන්නේ C කොච්චරක් තියෙනවද දන්නේ නැහැ. හරි. මේක 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් දෙකට එකයිලුනේ අනුපාතයේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර. එහෙනම් ඒක මෙහෙම මෙන්න මෙහෙම ලියනවා වරහනක H2O Y. හරි. ඒ කියන්නේ මෙතන මේ C කාබන් පරමාණු මෙතන 10ක් වෙන්නත් පුළුවන් 11ක් වෙන්නත් පුළුවන් 12ක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ H2O පරමාණු නේ වතුර පරමාණු මෙතන 10ක් වෙන්නත් පුළුවන් 12ක් වෙන්නත් පුළුවන් 13ක් වෙන්නත් පුළුවන් එන්නේ ඒ වගේ. ඒ කියන්නේ X සහ Y කියලා මේ සංගුණක දෙකක් දාලා තියෙන්නේ. හරි. නැත්තම් මේ ට්‍රැක පාන්න ගන්න එපා. ඔන්න ඔහොම තමයි ඔක හැදිලා තියෙන්නේ. හරි. හරි. චරියා. හරි. ඔන්න ඔච්චරයි. ඔය ටික ලියා ගන්න ඕන. හරිද? ඊට පස්සේ කියනවා මේකේ මේ ඊට පස්සේ කියනවා මේ කාබෝහයිඩ්‍රේට් කියන එක නා කාබෝහයිඩ්‍රේට් ආයි බෙදනවලු කොටස් තුනකට. ඒක බෙදෙන එක විතරයි. හරි. වෙන මෙහෙම මොනෝ සැකරයිඩ් ඊට පස්සේ ඊළඟ එක්කෙනා ඩයිසැකරයිඩ්. හරි. ඊළඟට පොලිසැකරයිඩ්. කියලා තමයි ওই කාබෝහයිඩ්‍රේට් මේ කොටස් තුනකට බෙදෙන්නේ. හරි. කොටස් තුනකට බෙදෙයි කියලා 1 2 3. හරි. ඔන්නවම තියෙනවා. එතන ටියුට් එකේ යටින් දාලාම තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ද ඒවා නිර්මාණය වී ඇති ආකාරය අනුව කොටස් තුනකට බෙදා වෙන් කරලා හැකියි. කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් ඇතුලේ තියෙන්නේ
තව සෙට් එකක් එකතු වෙලා කියලා තමයි කියන්නේ. ඒ ටික තමයි ඔය නෝ කියන්නේ. දැන් මෙතන මේ ඉඩක් තියෙනවා. මේ කාබෝහයිඩ්‍රේට් කියන දේ යන ඉඩ මෙන්න මේ ටික ලියා ගන්න. හරි. විනාඩි 2-3ක් දෙනවා සල්පට ගාව මේ ටික නෝට් ඩවුන් කරගන්න. මේක ලියන්නේ බා. අර ටියුටර් නැති බබා මේක පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. හරි. මම ඒක උඹට ලියා ගන්න නැති එක නැත්නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරිද? මම දැන් මම කිව්වා මෙතන කාබෝහයිඩ්‍රේට් කොටස් තුනකට බෙදෙයි කියලා. ඔතන මේ දැන් මුන් තුන් දෙනාගේ තා පොඩ්ඩක් මේ ඉන්නවා ඉතින්. කවුද මේ හෙන්චයි සෙට් එකක් ඉන්නවා. හරි හෙන්චයි සෙට් එක ගැනත් ඉගෙන ගන්න තියෙනවා. හිතලා ඉතින් හෙන්චයි ගැනත් අහන්න පේපරේ. ඒක ඉතින් හෙන්චයි ටික ගත්ත ගන්නන්නේ බෑ. ඒක හින්දා මකන්න. හරි. නැත්නම් මකන්න හිතෙන්නේ නෑ බං. ලියන එක සේෆ්. මකන්න එක තමයි අවුල. ඉතින් මකන්නත් ඒවා ලොකුවට. ඔයාලට මොකද? හරි කාබෝහයිඩ්‍රේට්. ගම්මාකේ සුබලාවන් පුළුවන් ඉතින් වෙනම හැකියාවක්. ඊට පස්සේ මෙතනින් මොනොසැකරයිඩ් මෙතන ඩයිසැකරයිඩ් හරි මෙතනින් පොලිසැකරයිඩ් හරි හරි ඔන්නම ලියන්න. දැන් මොනවද බම් මේ පොලිසැකරයිඩ්ලු ඩයිසැකරයිඩ්ලු හරි මොනොසැකරයිඩ්ලු මොනවා කියනවත් මන් දන්නේ නැහැ මු කියලා දැන් උඹලට තිත්තේ. ඕක මේ අපිටත් ඔය කාලේ ඔහොම තමයි. හරි සිරාඩු. මේ සිංහල නෙමෙයි බම්. මේ හොඳේ ඉංග්‍රීසිත් නෙමෙයි. දෙමළත් නෙමෙයි. දෙමළගන් තින්නොත් දැන් කොලේ දෙමළකට සෙට් එක හදායි. හරි. මේ බම් ග්‍රීක භාෂාව. හරි. මොනොඩයිස් පොලි කියන්නේ මේ ඕක මේ ග්‍රීක භාෂාවේ මේ අංක කරන විදිය තමයි ග්‍රීක භාෂා ග්‍රීක හරි ලතින් හරි මේ ඒ වගේ මට මතක මේ ග්‍රීක මතක හරි මොනෝ කියන්නේ එකට හරි මොනෝ කියන්නේ එකට ඊට පස්සේ මෙතන මේ ඩයි කියන්නේ කොණ්ඩේ ගන්න කලර් රින් වලනේ මේ පිළිබිඹයි ඔව් අච්චිගේ රෙද්දාක මේ ඩයි කියන්නේ ඩයි වලට නෙමෙයි ඩයි කියන්නේ දෙකට හරි ඊට පස්සේ කියනවා try and try one day you can fly ඔව් පියාඹන්න පුළුවන් මේම දුවගෙන කියලා කන් දෙකින් පනින්න එකපාරයි හරි ආයෙත් පියාඹන්න පුළුවන් මං කියන්නේ කරන්න යන්න එපා හරි try කියන්නේ මොකක්ද ගෑලමිට ටෝක් කරන එක try මම කියන්නේ try හරි try කියන්නේ තුන ඒ කියන්නේ try කරනවා කියන්නේ තුන කරනවා කියන්නේ නේ එක හරි නෑ බා එතකොට පොලි කියන්නේ මොකද්ද පොලි කියන්නේ හතරනේ නෑ පොලි කියන්නේ හතර නෙමෙයි මේ තව ටිකක් තියෙනවා ඔකේ මේ ටෙට්‍රා හෙක්සා ඊට පස්සේ ඔක්ටා හරි ඔක්ටා කියන්නේ අණු නාමේ අයියෝ වගේ පෙන්ටා හෙක්සා අයම එන ගොඩක් තියෙනවා ඔකේ ලෙවල් ටික බලසි ගන්න මම පොඩ්ඩක් කියලා දෙන්නම් හරි ඒක දැම්ම වැඩක් නැහැ
ඒතර පොලි කියන්නේ ගොඩක් බා. හරි. පොලි කියන්නේ ගොඩක්. එතන මොනෝ කියන්නේ එකයි, ඩයි කියන්නේ දෙකයි. සැකරයිඩ් කියන්නේ. හරි සැකරයිඩ් කියන්නේ මේ හැදෙන දින જાතිය තමයි සැකරයිඩ් කියලා කියන්නේ. හරි. එතකොට මොනෝ කියන්නේ එකයි. දැන් මේ කාබෝහයිඩ්‍රේට් එකේ තියෙන අණු වල ඉන්නේ මොකක් හරි හොදේ. මූලද්‍රව්‍ය නම් අණු නම් මෙන්න මෙහෙම මේ මම එකක් ගන්නම් අවනේ ග්ලූකෝස් වල අණුව තියෙන ඔන්න ඔය වගේ. මේ වගේ කුටීරියක් වගේ නිකන් මේ සදාස්ත්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. CH2CH එතන hydrogen OH H ඊට පස්සේ HOH OHO ඊට පස්සේ O එතන OH හරි ඔන්න ඔහම මේ ওই වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට ඕක නෑ සාමාන්‍ය මෙහෙම හැඩයක් නිකන් තියෙන්නේ. සරලව ගත්තොත් එහෙම. හරි. ඔය වගේ ගත්තොත් එහෙම මොනෝ කියන්නේ මේ එකයි. ඒතර ඩයි කියන්නේ මේ වගේ දෙන්නයි. හරිද? පොලි කියන්නේ ගොඩයිනේ. එතකොට පොලි කියන්නේ මේ වගේ සෙට් කීපයක් හැදිලා ඉන්නවා. හරි. හරි ඔය වගේ එක ගානක් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ ඕක තමයි පොලි වෙන්නේ. ඔක ඉතින් රේඛීය දාමයක් හෝ කියන රේඛීය දාමයක් කියන්නේ මෙහෙම ඊට පස්සේ නැත්තම් මෙහෙම සමාන්තර දාම ඔහොම ගිහින් මෙහෙම යන දාම මෙහෙම ඒ වගේ එක විදිහට බැඳෙනවා බං ඕවා. එතකොට මේක තමයි වෙන්නේ. හරි. ඔන්න ඕක තමයි ඔය ටිකේ තියෙන්නේ. දැන් මේ තුන් දෙනාගේ හෙන්චයියෝ ටිකක් ඉන්නවා බලන්න. හෙන්චයියෝ පොඩක් ඉන්නවා. හරි හෙන්චයියෝ පොඩක් ඉන්නවා. හරි මේකේ ඉන්නවා අපේ කට්ටිය අර ඇත්ලටික් කරන කට්ටිය ඉතින් ස්පෝර්ට් මීට් කරන කාලේ ගන්න පැකට් එකක් මෙහෙම කඩනවා මෙහෙම දානවා කස් කරලා දාගත්ත කටට මොනවද කුඩු ගොඩක් කතා කරනවා ග්ලූකෝස් හරි ග්ලූකෝස් කට්ටිය පොර කන්නේ ඉතින් ආයි ග්ලූකෝස් කන්න හරි ග්ලූකෝස් ඊට පස්සේ මේ फ्रक्टोज කියලා කියනවා ඊට පස්සේ ගැලැක්ටෝස් හරි මේ කොට මකලම පොඩ්ඩක් මේක උඹලට පොඩි ලාවට පොඩි ටච් එකක් ඒවි සමහරුන්ට මේක අන්තිමට ලීලි උරුනාට පස්සේ මේවා කොහෙද තියෙන්නේ කියලා හරි චූටි ටච් එකක් ඒවි අපි මේ මොලේ තියලා ඒකේ හොඳට මේ අහගෙන ඉන්න සෙට් එකට හරි තීක්ෂණ බුද්ධියකින් ඉන්න සෙට් එකට තියෙන කුපාඩියෝ ටිකට හොඳට මේක ටච් වෙනවා මම දන්නවා සුක්‍රෝස් හරි මොල්ටෝස් හරි ඊට පස්සේ ලැක්ටෝස් හරි ලැක්ටෝස් ඊට පස්සේ පිෂ්ඨය හරිද පොලිසැකරයිඩ් පිෂ්ඨය ඊට පස්සේ සෙලියුලෝස් ඊට පස්සේ ග්ලයිකෝජන් හරි ග්ලයිකෝජන් මේක පොලියක් දියමු එහෙම පොලි මුදලාලි සුක්‍රෝස් ඩබල් වෙලා හැදෙනවා වැරදුනා මොනවද බං මේ ග්ලූකෝස් ඩබල් වෙලා හැදෙනවා සුක්‍රෝස් හරි සුක්‍රෝස් සෙට් එකක් කියන්නේ මේ අවුද අපේ මේ ග්ලූකෝස්ලා ගොඩක් එකතු වෙලා හැදෙනවා පිෂ්ඨය ඊට පස්සේ ෆ්‍රුක්ටෝස් ඉන්නේ ෆ්‍රුක්ටෝස් දෙන්නෙක් එකතු වෙලා හැදෙනවා මොල්ටෝස් එක හරි මොල්ටෝස් වල දෙන්නෙක් කීප දෙනෙක් එහෙම නැත්නම් මේ අපේ
ෆෘක්ටෝස්ලා සෙට් එකක් එකතු වෙලා හැදෙනවා මේ සෙලියුලෝස්ලා. ඊට පස්සේ ගැලැක්ටෝස් හාදේව ටික එකතු වෙලා හැදෙනවා කෙනෙක් හෝ ආයි නැත්නම් ගැලැක්ටෝස් ටික පිෂ්ඨය. හරි පිෂ්ඨය කියන්නේ පිටි ආහාර වල තියෙන එක. සෙලියුලෝස් අඩෝ ටච් වෙනෝනේ කොහෙන් හරි. ඕක තියෙන බං ගස්වල. හරි ශාවවල තමයි ඔය වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ ග්ලයිකෝජන් අහලා තියෙනවා ටීවී ඇඩ් එහෙම යනකොට අර ග්ලයිකෝජන් පානිය ලබා ගන්න. හරි. ඒ කියන්නේ මේක තියෙන්නේ මේ සත්තුන්ගේ. හරි මාළුන්ගේ මිනිස්සුන්ගේ ඔය වගේ සත්තුන්ගේ. ඊට පස්සේ දැන් මෙතන මේ ග්ලූකෝස් කියන්නේ සීනිනේ මේක සීනි කියලා හොඳට ගන්නවා. මේක සීනි. හරි මේ ෆෘක්ටෝස් හරි ඔයාලා ඉංග්‍රීසි පුළුවන් නම් මෙන්න මේක මේ ඕන මොඩේට තේරෙන්න ඕන ටිකක්. ෆෘක්ටෝස් හරි මෙතන අපි මෝල්ටෝස් කියලා ටච් වෙනවා. හරි බලයයි ජවයයි ශක්තියයි නෙස්ට මෝල් නෙබා මෝල්ට්. හරි නෙස්ට මෝල් කියන එක වැරදි. මෙන්න මේක තමයි හරි වචනේ. නෙස්ට මෝල්ට් කියන්නේ මෙන්න මේක වගේ තියෙන එකම තමයි. හරි එතකොට මෙතන මේ මෝල්ටෝස් හරි මෝල්ටෝස්. එතකොට එහෙනම් මේ නෙස්කැප් මොකද්ද මේ අපිට අර මේක නෙස්කැප් මොනවද බං නෙස්ට මෝල් එක මතක් කරගන්න පුළුවන්. ආයි මෝල් කියුම. හරි එතන ෆෘක්ටෝස් නම් මේක ෆෘට් කියනවනේ. ෆෘට් කියන්නේ මොකද? පළතුරු. එහෙනම් අනිවාර්යෙන් මේක තියෙන පළතුරු වල. හරි එතකොට මේක මේ ඉන්නේ ඉතින් සාකවල තමයි. හරි එතකොට ගැලැක්ටෝස් මේ ගැලැක්ටෝස් ලැක්ටෝස් ග්ලයිකෝජන් මේක නම් ඉන්නේ පුතා කිරි ආහාර වල තමයි. කිරි වල තමයි ගොඩක්ම ඉන්නේ. හරි එතකොට ඔය ටික මෙයා ඉන්න තැන් කොහෙද විශේෂ කරුණු මොනවද ඔය ටික අපි ඉස්සරහට වගුකින් කතා කරගෙන යමු. හරි එතකොට වගු තුනක් වැදිනව වෙන්න මෙහෙම මේ මොනොසැකරයිඩ් කියන්නේ මොනවද සහ මේ ඒක පිළිබඳ විස්තරයක් වදිනවා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් කියන්නේ මොනවද? ඒක පිළිබඳ විස්තරයක් වදිනවා. පොලිසැකරයිඩ් කියන්නේ මොනවද? ඒක පිළිබඳ විස්තරයක් වදිනවා. හරි. දැන් අර අතන ටියුට් එකේ පල්ලෙහා ඉඩක් ඇති. හරිද? ඒ පල්ලෙහා ඉඩ තියෙන එකේ මේ ටික ලියා ගන්න ඕන. හරි. මෙන්න මෙහෙම මේ තව සූත්‍ර ටිකනේ. මේ මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය තමයි C6යි H12යි O6යි. මේක මේ ග්ලූකෝස්ගේ. හරි. මේක මේ ග්ලූකෝස්ගේ අණුක සූත්‍රය. ඊට පස්සේ මොනොසැකරයිඩ් කිව්ව එකයිනේ. ඩයිසැකරයිඩ් කියන්නේ දෙකයි. දැන් මට මේ වගේ දෙකක් එකතු කරලා දෙන්න බං. C6යි H12යි O6යි. මේක වැඩි කිරීම දෙකෙන් උනාට පස්සේ මෙන්න මේ උත්තරයක් තමයි එන්නේ. C දැන් මම කියන්නේ මේක උත්තරය කියන්නේ මේ දෙකෙන් වැඩි කරාට පස්සේ එන උත්තරේ. හරි 12යි H24යි O12යි. හරි හැබැයි ඕක නෙමෙයි මේකේ සූත්‍රය. මේකේ සූත්‍රය තමයි මේ C12යි H22යි O11යි. යකෝ මේක දෙකෙන් ගුණ කරාම කොහොමද කියපන් ගෝක වෙන්නේ? මේක දෙකෙන් ගුණ වුණාට පස්සේ ගුණ වෙලා මේකගෙන් අඩු වෙනවා H2O එකක්. ජල අණුවක් අඩු වෙනවා. අඩු වෙලා තමයි මේ උත්තරේ ඉන්නේ. කියන්නේ මේක තමයි පොදු අණුක සූත්‍රයේ මුගේ. එයාට මේක වෙන්නේ මෙහෙමයි. දැන් මේ දෙකක් එකතු වෙනවනේ. C6යි H12යි O6යි. එකතු කිරීම. හරි ඔය බබාලා වගේ O12යි H24යි C12යි. හරි C12යි. මේකෙන් අඩු කරන්න මේ H2O එකක් අඩු කරාට පස්සේ උත්තර එනවා මෙතන එකයි. එතකොට O11යි 24න් දෙකක් ගියාම 22යි. මෙතන මුකුත් නැහැ. එතකොට C12යි. ඔන්න උත්තරේ. හරි. ඒ කියන්නේ මේ කොහොම තමයි ඕක මේ වෙන්නේ. එතකොට මෙතන මුගේ සූත්‍රය වෙන්නේ C12යි H22යි O11යි. හරි. ඊට පස්සේ මුගේ කොටයි කිව්වනේ. මුගේ කොටයි කිව්වා. හරිද? මුගේ කොටයි කිව්වා. එහෙනම් මුගේ වෙන්නේ මේ දැන් මුගේ සූත්‍රය මෙතන ලියලා C6යි H12යි O6යි H2O එක අඩු කරනවා. හරි. එතකොට O5යි H10යි C6යි.
එතකොට මේ දැන් මෙතන මේ පොඩි කියන්නේ ගොඩක්නේ. පොඩි කියන්නේ ගොඩක්. එතකොට කොච්චරක් තියෙනවද කියලා දන්නේ නැති හින්දා මෙතෙන්ට n සංඛ්‍යාවක් දානවා. හරි. ඒ කියන්නේ ඒක එතන 10ක් වෙන්නත් පුළුවන් 20ක් වෙන්නත් පුළුවන් 100ක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය තමයි ඒකේ සූත්‍රය හැදෙන්නේ. එතකොට මේකේ සූත්‍රය වෙන්නේ මොකද්ද? C6යි 10යි O5යි වරහණක් n. හරි. ඔන්න ඕක තමයි ඔගේ සූත්‍රය වෙන්නේ. හරි. ඕකතර පල්ලෙහා ඉන්න තියෙන තැනින් මේ සර්වලංගා ලියා ගන්න. හරි. දැන් මම මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. හරි. බොරුවට මේකේ C6යි 10යි O5යි වරහණක් n. ඊට පස්සේ මේකේ C මොකද්ද බං මේ C12යි H22යි ඔයගොල්ලෝ ඒක පාඩම් කරන්න ඕනේ නැහැ. මෙන්න මේක පාඩම් කරගත්තා. මේ මුන් තුන් දෙනාගේ තේරුම මොකක්ද කියලා දැනගත්තා. මේ මේක හිතලා උනත් ගන්නවා. එහෙම තමයි තර්කයෙන් හදලා ගන්නෙ. නැත්නම් මේ මුකුඳුන් වගේ මේ කටපාඩම් කරන් ගිහින් යන්න එපා. මේ අවබෝධය ලියහල්ලා. එතකොට හරි. හරි. ඔන්නෝම සීන් කෝන් එක වෙන්නේ. හරි. පොඩි ටක් ගාලා සිංගල ලියා ගන්න. හරි. මේක මකනවා එහෙනම්. හරි. මාතෘකාව දාගන්න මොනවද කරයිද? හරි ටියුට් එක නැති උන් සෙට් එකට ගියාම යාර YouTube එකෙන් බලන සෙට් එකක් හිටියොත් එහෙම. අසාධාරණයෙන් හොඳ හරි පේනවා. මොනවද කරයිද? හරි ටියුට් එකේ පොඩි හැල්ලක් තියෙනවා. හරි. උඹලා Facebook එකේ හැල් කරන්න ලොකු හැල් නැහැ මගේ. හරි. මොකද්ද කියන්නේ මොනොසැකරයිඩ් යනු කාබෝහයිඩ්‍රේට වල අර මම කතා කරේ ලොකු එකක් කාබෝහයිඩ්‍රේට වල මූලික තැනුම මේකක යයි. හරි දැන් ගියක් ගත්තන් පස්සේ ගඩොල් වගේ සීන් එකක් තමයි කියන්නේ මොන මේ කාබෝහයිඩ්‍රේට වල තැනුම මේකකේ තමයි මේ ඉන්නේ හොඳේ. එතකොට මේ ජීවින්ගේ මේ කාබෝහයිඩ්‍රේට වල ඔය බං ඒ කියන්නේ මේක කියන්නේ කාබෝහයිඩ්‍රේට වල තැනුම් මේකක කය තමයි මොනොසැකරයිඩ්. හරිද? හරි. එතකොට හරි ඒක හරි. ඊට පස්සේ මොකද බන් ටියුට් එකේ කියන්නේ? හරි. බොහෝ විට මේවා සරල සීනි ලෙස හඳුන්වනවා. ග්ලූකෝස් පැණිරහයිනේ. හරි. එතකොට ඒක තමයි ඔය කියන්නේ සරල සීනි. කියන්නේ තියෙන සරලම සීනි වර්ගය තමයි ඔය. ආයි පැනක් උඩ. මේ කඩලා යනවා මේ ටික. හරි ඊට පස්සේ ස්පටික රූපී මොනොසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය වේ. මෙන්ම මේවා පැණි රස වේ. හරි. දෙපාර්ශ්ව පැණි රස කියන්නේ. හරි. මොකද්ද කියන්නේ මේ සීනි කියලා කිව්වා ස්පටික වේලු. ස්පටික වේ ඊට පස්සේ ස්පටික වේලු මේවා ජලයේ ද්‍රාව්‍ය වේ. හරි. පැණි රස තියෙනවා කොහොමද?
ස්පටික කියන්නේ මොකද්ද බං? හරි. ස්පටික කියන්නේ මේ කැට වගේ කියන එක. කැට කොහොම මතක් වෙන්නේ මුතු කැට නෙමෙයි ලුණු කැට. හරි. ලුණු වල ස්පටික තමයි ලුණු. කියන්නේ ඕක මේ දැඩිසක් වෙලා තියෙන්නේ මේ තියෙන බවක 10 වෙනි පාඩමේ හරි කාබන් දැල්ස නම්බන ටික. ඕකෙන් ඔය ටික කියන හරි ස්පටික රූපී වේ. ඊට ජලයේ ද්‍රාව්‍ය වේ. ඒ කියන්නේ මේ ටික මේ සීන් ටික අරගෙන මේ ග්ලූකෝස් ටිකක් අරගෙන මෙහෙම වාදනයකට දාලා මේකට වතුර දාලා හරි මේ ටික දැම්මට පස්සේ මේක දිය වෙනවා බං මේකේ දැන් බලව ග්ලූකෝස් වතුර දිය කරලා බීලා දිනේ ඒ වගේ තමයි හරි එතකොට ඒකත් හරි ඊට පස්සේ පැණි රස මෙයා කොහොමද ග්ලූකෝස් පැණි රසයි පැණි රස වේ හරි ඔක තමයි කියන්නේ ඊට පස්සේ මොකක්ද සීන් කෝන් එක බලමු පස්සේ ස්පටිකෝපේ මොනොසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය වේ මෙන්න පැණි රස වේ එතකොට හරි ඒක හරි එච්චරයි තියෙන්නේ ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මේ ඊට පස්සේ x කියලා දාලා දෙනවා පේ වෙලාවයි x ගැන දාලා තියෙනවා නම් තුන ලියපන් දැන් පිළිවෙල හැබන් ඒක නෙමෙයි දාලා තියෙන එක්සැම්පල් එක දාලා තියෙනවා x කියලා ඒ ටික දාලා තියෙන කොපිටත් ඉතින් කොහේ හරි කුණු ගොඩක් හරි ex ex කියලා මේ ex සැලුන් කියලා වාහනයක් තියෙනවා හරි සැලුන් Nissan FB30 ඒ වඩ නැහැ ඔය කාර් ලෝඩින් ඉන්නවා නම් ex සැලුන් කිව්ව ගමන් මතක් වෙන පටස් ගාලා හරි මම බයිල් නේ පොමේ අදාළ එකක් කියන්නේ ඊට පස්සේ x නේ කිව්වේ x කිව්වා නම් මතක් නැති කුඩා glucose fructose අකුරුත් පැටලෙනවා galactose හරි ඔය x කියන තැනට ටික දාගන්න ඊට පස්සේ එහා පැත්තේ මේ තව පොඩි එකක් තියෙනවනේ එහා පැත්තේ තව පොඩි එකක් දාලා තියෙනවා ඉඩක් හරිද එහා පැත්තේ දාලා තියෙන ඉඩේ මෙන්න මේක වැදගත් හරි CH2OH hydrogen oxygen plastic oxygen OH H OH H OH OH මේ තියෙන බං ග්ලූකෝස් අණුව හරි ඔකත් එක්ක ගනින්න හරි ඊට පස්සේ තියෙනවා මේ යටින් වගුව මම දාලා තියෙන වගුව පුල් කරලා නැහැ පුල් ලුගන් ෆීල් කරලා නැහැ ඔහොම තියෙන තුනක වගුවක් ගහ ගන්න ඔහොම වගුවක් ඕන හොඳේ කැරි මෙහෙම 1 2 3යි 1 2 3යි මේ අතට 3යි මේ අතට 3යි වගුවක් ඕන ටියුට් එකේ දාලා දෙන්නේ හරි මේක ලියාගෙන ඉවරයි කියලා සිතනවා මා සිත මේවා වානේ සිංහල අට කියන්නේ මම එක කරා උගසේනේ යන්නේ ඒක මේ අලුත් 10ට මම පටන් ගත්තේ අපි ඒක කරන්න හිමාංශ මම නෙමෙයි හරි කොබන් කරලා අම්පල් පෑනාතේ හරි
මේ දැන් මේ මොකද්ද මේ වගුව තියෙන්නේ මම අඳින උඹලට නැත්නම් ඉතින් වගුව නැහැ කොයි පාර වගුව නැහැ කියන්නේ මේ පුතාලට ඉතින් මටම හොඳයි බලන්න මේ රිබන් මොන සැකරයිද ඊට පස්සේ පවතින ස්ථාන පාසල අසල ගෙදර අසල පන්සල අසල ඒවා නෙමෙයි ඊට පස්සේ වෙනත් කරුණු උසාවි සුදුයි කාලුයි මිටි මහතයි කෙට්ටුයි තාලිලුයි තේ හරි කොබන් ඉපෑන යකෝ ඉපෑන හරි මොනෝසැකරයිඩ් පළවෙනි එක මොකක්ද එතකොට ග්ලූකෝස් sorry okay පස්සේ පවතින ස්ථානයේ කොහෙද ගෙදර හරිද ඉදුණු පළතුරු වල ඉදුණු තාම මේකට උක් කිතුල් හරි කිතුල් ගන්න දැකලවත් නැති උන්ද දන්නේ නැහැ ඉන්නේ එහෙම පුතාට හරි මී පැණි මේ වදයකී ජීවිතේ ඊපස්සේ වෙනත් කරුණු කියන පිෂ්ඨ ජීර්ණයේ අවසාන ජීර්ණයේ අවසාන මොකටයි මේ ඵලයයි පලනෝ කියා පලා බෙදුවා ඔය සීන් එක තමයි කවුරුත් ගන්න රීහාම හරි ඊට පස්සේ දැන් පිෂ්ඨ ජීර්ණයේ අවසාන ඵලය කියන්නේ මොකද්ද උඹලා ගේනම පාන් ගෙඩියක් ගිහින් බේකරියේ දරපාන් හෝ අච්චු පාන් හෝ වැල් පාන් හෝ උඩ පානක් කොහොමද හරි පාන් ගෙනල් බල කනවා මේ පාන් කෑල්ලක් කපාගෙන කෑල්ලනේ උඹ භාගයක් කනවා ගෙදර මිනිස්සු කාන්න ඉතුරු කරන්නේත් නැහැ පාන් ගෙඩියෙන් භාගයක්ම කනවා හරි කාලා දැන් මේක වනවනේ දැන් කෑවට පස්සේ කටේදී මොකද කියන්නේ මේ පාන් ගෙඩියම කෑල්ලක් කඩලා මම කටට දානවා ඒ කටේදී යාන්ත්‍රික ජීර්ණයක් කරනවා හරි කෙලත් එක්ක ඕක මිශ්‍ර වෙලා ඕක කුරෙන් පල්ලෙහාට කෑම ගුලියක් විදියට මේ කෑම ගුලියක් විදියට අන්න සෝත්‍රයේ දිගේ පල්ලෙහාට යනවා ආමාශයට යනවා ගියාට පස්සේ දැන් මොකද කියන්නේ මේ පිෂ්ඨ ජීර්ණයේ අවසාන ඵලයද මේක පිෂ්ඨයේ බා පිටිලේ තියෙන්නේ පිටි කියන්නේ පිෂ්ඨය හරි පිට්ට කියන්නේ පිෂ්ඨය දැන් පිෂ්ඨේ කන්නේ ඔක කාලා දැන් කඩේ යාන්ත්‍රික ජීර්ණය වෙලා ඔක ඊට පස්සේ කනවා කොහමද ආර ගිල්ලානේ බඩේදී ඊට පස්සේ දැන් ඕකට අර බඩේ තියෙන එක එක අම්ල ටිකක් මේ ශ්‍රාවය වෙලා ඕක ජීර්ණය වෙනවා හරි මහාන්ත්‍රයට කුඩාන්ත්‍රයට ගිහිල්ලා කුඩාන්ත්‍රයේ ගිහිල්ලා ඊට පස්සේ උණ්ඩුකේ මහාන්ත්‍රයට ඇවිල්ලා මහාන්ත්‍රයේ දිගේ බුදේට යනකම් ඔක යනෝනේ ඒ යන සෙට් එකේ මේ ඉතින් ජීර්ණය වෙනවා එතකොට දැන් ඕක මේ දැන් අර බඩවැලේ තියෙන බඩ අතරොස්නේ තියෙන බඩවැල් සෙට් එක කොහම ඕක ඉතින් බඩවැලේ ඉතින් මේවා වෙනවා උරා ගන්න ඕක තියෙන ටික හරි එතකොට පිෂ්ඨය හරි පිෂ්ඨය කියන එක කැඩෙනොත් මේ ඩයිසැකරයිඩ් විදිය ඩයිසැකරයිඩ් විදියට කැඩිලා ඒක මොනොසැකරයිඩ් විදියට කැඩෙනවා හරි කැඩිලා තමයි ඔක ජීර්ණය වෙන්නේ එතකොට ජීර්ණය වෙන්නේ මේක දැන් මේ සංකීර්ණ දෙයක් නෙමෙයි පිෂ්ඨය කියන්නේ සංකීර්ණ ඒකේ ගොඩක් තියෙනවා අනුගවා ගොඩක් තියෙනවා ඕක ඉතින් සරල වෙන්න කඩලා මොනොසැකරයිඩ් විදිහට සංකීර්ණ විදිහට ජීර්ණය කරනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් කියන්නේ මේ ග්ලූකෝස් විදිහට තමයි ඕක මේ ජීර්ණය කරන්නේ. හරි. ග්ලූකෝස් විදිහට තමයි ජීර්ණය කරන්නේ.
එහෙම තමයි ඔක ඒක තමයි කියන්නේ පිෂ්ඨ ජීර්ණයේ අවසාන ඵලයයි කියලා කියන්නේ. ඊට පස්සේ වෙනත් කරුණක් විදිහට ආයතන එකක් කියනවා මේක හැදෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ යෙන් කියලා. හරි ප්‍රභා සංශ්ලේෂණය වෙනකොට කොළ පාට ඡාගවල කියන්නේ හරිත ඡාග තුලදී. හරි. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵල දෙකක් තියෙනවා. එකක් ඔක්සිජන් කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළට අරගෙන ඔක්සිජන් එළියට පිට කරනවා. අනිත් එක තමයි ආහාර නිෂ්පාදනය. ආහාර නිෂ්පාදනය කියන්නේ ඡාගයට ඕන ආහාර තමයි නිෂ්පාදනය කරගන්නේ. එතකොට මේ මොනවද මේ පිෂ්ඨයෙන් නිෂ්පාදනය වෙන්නේ. ඒතර පිෂ්ඨයේ ඉතින් එහෙම මෙහෙම ග්ලූකෝස් විදිහට එහෙම ගිහිල්ලා සුක්‍රෝස් විදිහට එහෙම ගිහිල්ලා පිෂ්ඨයේ විදිහට තැම්පත් වෙනවා. ඒක අතුරු ඵලය තමයි ඔක්සිජන් වෙන්නේ. එතකොට කියන්න පුළුවන් හරිත ඡාග ප්‍රභා සංශ්ලේෂණයේ ග්ලූකෝස් නිපදවනවා. හරිත ඡාග තුලදී ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වේ. සම්පූර්ණම ලියන්න මාදිය. ඊට පස්සේ සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවන ග්ලූකෝස් පිඳහෙලා. මොකක්ද ඔය කියන්නේ? දැන් අපි කෑම කෑවනේ පාන් ගෙඩිය උඹලා කෑවා. හරි? පාන් ගෙඩියම විතරක් භාගෙ ගන්න එක කන්න ගත්ත එක ගෙඩියම කන්න නවත්තන්න පුළුවන්. කාලා දැන් උඹලා දැන් ගෑවට පස්සේ ඕකයි ඉතින් ඔය මොනවද බං මේ ග්ලූකෝස් ටික උරා ගන්න ඕනේ. හරි? බඩ වැලෙන් ඔය ග්ලූකෝස් ටික උරා ගන්නවා. ග්ලූකෝස් ටික රුධිරය ඔස්සේ මුළු ඇඟටම යනවා. හරි? අගේ හැමතැනම යනවා සෛලයකට යනවා. රුධිරය ඔස්සේ සෛලයකට යනවා. සෛලයේ ඉන්න ඔබ මයිටොකොන්ඩ්‍රියා කියලා එකක් මෙන්න මෙහෙම. 6 වෙනි පාඩමේ උගන්වනවා. හොඳේ. මේ මයිටොකොන්ඩ්‍රියා. හරි මයිටොකොන්ඩ්‍රියා කියලා එකක් ඉන්නවා. ඕක බං ගිනි තියනවා මුළු සෛලෙම. හොඳේ. මුළු සෛලෙම ගිනි තියනවා. ඒක බං ඒකින් උඹලා වගේ තමයි. උඹලා සෙට් එකේ තියෙනවා ගිනි තියනවා. ඒ වගේ මූ මේක සේරම ගිනි තියනවා. හරිද? එතකොට මේ මොකද්ද වෙන්නේ? ග්ලූකෝස් රුධිරයේ දිගේ ඇවිල්ලා මේ සෛලයේ දිගට ඇවිල්ලා මේ මූ එකේ මේවා වෙනවා. ඊට පස්සේ මේ ග්ලූකෝස් නිකන් දැන් කියන සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවීමට ග්ලූකෝස් බිඳෙලා. ග්ලූකෝස් කියන එක තමයි ඉන්නේ. මේ ඊට පස්සේ ග්ලූකෝස්නේ මේ මයිටොකොන්ඩ්‍රියා මේ ග්ලූකෝස් උත් කඩනවා. අම්මට සිලිරේනේ ඔල්ලට සොරිනේ. කැඩුව ග්ලූකෝස්. කඩලා මුගේ ඇඟේ ඇතුලේ මොකද ශක්තියක් තියෙනවනේ. මේ ටිකත් ඌරලා ගන්නවා. හරි. ඌරලා ඌනිකන් මැෂින් එකක් ස්ටාර්ට් කළා වගේ මේ මොකද්ද කරන්නේ මේ සෛලයට ඕන ශක්තිය ලබා දෙන්න. උඹලා හොඳ බල දාලා මොනවා හරි උස්සන් යනවා. එතකොට උඹලට මේ බේසි වලට හයිය ඕනනේ. එතකොට කරන්නේ ටට ගාලා ග්ලූකෝස් බිනිනවා. දැන් ඔය ඇත්ලටික් කරන දුවනවනේ. හරි. ඇත්ලටික් කරන සෙට් එක දුවනවා. හරි. වගේ දුවනවනේ බං. හරි. ඔය වගේ දුවන මේ පැත්තට. හරි. ඔය වගේ දුවනකොට මේ පේශි වලට ශක්තිය ඕනනේ. එතකොට කරන්නේ ඉතින් අර කට්ටිය ග්ලූකෝස් කවනනේ මිස්ලෙම. ආපුතේ. හා දෙමාපිය තියෙනවා නම් ආපුතේ කන්නේ ඊගේ ග්ලූකෝස්ම ගාව කවනවා. එතකොට ග්ලූකෝස් වලින් දැන් මොකද පාන් කෙවුවොත් මොකද පාට පිරීලා නිදිමත ඇවිල්ලා එහෙම වෙනවනේ. දිරව ගන්න වෙලාව යනවනේ. ග්ලූකෝස් කැවුවට පස්සේ මොකද? ග්ලූකෝස් කියන්නේ මේ මොනොසැකරයිඩ් කියන්නේ කෙලින්ම මොනවද ග්ලූකෝස් කියන්නේ පිෂ්ඨ ජීර්ණයේ අවසාන ඵලයයි. හරි. එතකොට අමු ග්ලූකෝස් කඩේ තියෙන ග්ලූකෝස් මිගරන ඒවට පස්සේ උඹලට ශක්තියක් ගාලා එනවා. එතකොට මොකද්ද කරන්නේ? ග්ලූකෝස් ටික රුධිරයට උරාගත්ත රුධිරයේ මුළු ඇඟ පුරාම මේ ප්‍රවාහනය කරුවා. ප්‍රවාහනය කළා මේ සෛල වලට අවශ්‍ය විදිහට බෙදලා දුන්නා. ඊට පස්සේ සෛලයෙන් මොකද කරන්නේ? මේ සෛලයෙන් කරන්නේ මේ සෛලීය ශ්වසනයේ ශක්තිය නිපදවීම ග්ලූකෝස් බිඳහැරෙනවා. ඒතර මේ මයිටොකොන්ඩ්‍රියා ග්ලූකෝස් බිඳහැරලා අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒකට උහයෙන් දුවනවා. හරි. ඒක තමයි වෙන්නේ. ඒක තමයි උඹලා ග්ලූකෝස් කාලා ජවයෙන් දුවන්නේ. උඹ මෙච්චර කාල ග්ලූකෝස් කෑවට උඹලා ඔබ දෙන්න හිටියද? හරි. ඕක තමයි මේ සින්කෝන් එකේ තියෙන්නේ ඔගේ. හරි. එතකොට කියන්නේ මොකද්ද? සෛලීය ශ්වසනයට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට ග්ලූකෝස් බිඳවිලා. හරි. ඔන්න ඔක තමයි සින්කෝන් එක. එතකොට දැන් අපි වාපුවේ පළවෙනි කොටුව පිරෙව්වා. හරිද? දැන් මේකට අක්ස් ගාලා ලියාගෙන මේක සිංහල මකනවා. වීඩියෝ එක පෝස්ට් කරලා හරි මේ ලියාගෙන මොකෝ නැත්තම් කරක් මොනවා. දැන් මේ
මහරය 12යි 23යි වෙලාව. හරි. මොනම් බොරු නම් 12ක් මෙන්න වෙලාව. 12 වෙලාව. හරි. ඊයේ පන්තිය කරන්න උන්නේ නැති එකේ පළ විභාගේ තමයි බම් මේ අත්විඳින්නේ මම. ෂෝක් නේ. බලට ආතද ඉතින් ඕන වෙලාවක බලන්නේ. අකෝ ඉගෙන ගන්න යකෝ මෙහෙම මොකෙක් කියලා දෙන්නේ නැහැ. ඕන්ට මෙච්චර නටන්නේ කවුද? අනික ෆ්‍රී කරන්න එපා. හරි ඊට පස්සේ තියෙන්නේ ෆ්‍රුක්ටෝස්. ඊළඟ එක නම් මම මේකේ මේ දෙකට බෙදලාම තියෙනවා. ආයෙ මට ඒක මම ඉන්න බෑ. අපි වගුවත් කරලා මොනසකරට හඳුනා ගැනීමේ පරීක්ෂාවක් කරන අතර කරනවා. හරි. ඩයිසකරට පොලිසකරට ඊළඟකින් කරමු. හැබැයි මේ රෑග්ම වැඩි වෙනවා. හරි. ෆ්‍රුක්ටෝස් 2 3 ගැලැක්ටෝස් හරි ගැලැක්ටෝස් මේ අගත් ඉන්නවා ඉතින් කොහෙද? ගෙදර නෙමෙයි ඉදුණු පාලතුරු වල. ඉදුණු පාලතුරු වල ඊට පස්සේ මූ ඉන්නෝ මී පැණි වල. මී පැණි වල ඊට පස්සේ වට්ටක්කා සහ කැරට්. අමාරුට වට්ටක්කා ඉුවත් මුණ 2 වෙනවා. හරි උන් කන්නේ. මේකට කියන්න පුළුවන් අපිට කහ පැහැති එළවලු සහ පළතුරු. හරි එළවලු සහ පළතුරු වෙනත් කරුණු පළතුරු මේවා පළතුරු සීනි ලෙස හඳුන්වනවා. එහෙනම් පළතුරු වල තියෙන සීනි මොකෝ? පැණි රසයෙන් වැඩිම සීනි කාණ්ඩය නේ. පළතුරු සීනි ලෙස හඳුන්වනවා. හරි පළතුරු සීනි ලෙස හඳුන්වනවා. පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය වේ. මේක කිව්වනේ මම. රසයෙන් වැඩිම සීනි වර්ගය. හරිද? ඊළඟට අමු පළතුරු ඉදෙන විට පළතුරු තුල මොනවද ෆ්‍රුක්ටෝස් නේ? ටෝස් නිපද වේ. ඕක කියන්නේ දැන් දැන් අමු අබ ගෙඩියක් කෑවොත් මෙතන ලම්බ තියෙනවා. අමු අබ ගෙඩියක් කෑවොත් කඩේ තියන්න බෑ ඇම්පුල්. ඒක එතකොට මේ මොනවද වෙන්නේ බං? ඉදෙනකොට ඒක පැණි රස වෙනවා. හරි එතකොට මේකේ කිමිකල් රියැක්ෂන් එකක් තමයි වෙන්නේ. ඒක කිමිකල් චේන්ජ් එකක් වෙන්නේ එතන. හරි. මේ ඒක ටිකක් ලොකුවට යන වැඩක්. ඒකින් ඒක ඕනේ. හරි. ඊට පස්සේ තියෙන්නේ මේ ගැලැක්ටෝස්. හරි. ගැලැක්ටෝස් මේ යකා නම් වෙන කොහෙවත් හොයාගන්න බෑ. කිරි ආහාරවල විතරයි. කිරි ආහාරවල විතරයි. හරි. ලැක්ටෝස් කියන එක ජීර්ණ සෙට් නෑ වගේ නේ වචනේ ලැක්ටෝස්. ගියාගෙන මොන්නේ ලැක්ටෝස් ජීර්ණයේ අවසන් ඵලය. වේ. හරි ලැක්ටෝස් කියන්නේ උඩ මුගේ පොලියා. හරි පොලිසැකරයිඩ් එන්නේ. ඒක පොලිසැකරයිඩ් දිරේකට පස්සේ තමයි මේ ගැලැක්ටෝස් එන්නේ. හරිද? ඊළඟට මේ පැණි රසක් නැමැති සීනි කාණ්ඩය වේ. අඩෝ මු බල කිරි අමුෙන් කාලා තියෙද? දැන් ඔය බල යෝගට් කියලා කන්නේ. ඔක සීනි දාපු එකක් තියෙන්නේ බම් මේ ප්‍රචාර ගැණ්ඩයක් ගන්න මේ හයිලයිට් කනවා නම් හයිලයිට් කහලා. අනිත් පැල්ලත් කහලා අනිත් කුණු ගොඩවල් කන්න එපා. හරි. මේව කට් කරලා දාලා ඉඳන් නැහැ කට්ටිය. කමන්නේ මම ඉතින් මේ වස කවන්න ඕනේ නැහැ නේ බලට දැන දැනක්. හරි. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් මේකේ ඩියුරේෂන් එක තියෙන්නේ 14 days විතර මේ මොකද්ද මේ හදපු දවස් ඉඳලා එක්ස්පයර් ඩේට් එක තියෙන්නේ දවස් 14ක් විතර හදපාගෙන ඉන්න දරුවේ නෑ. හරි. සමහර ඒවා තියෙන මාස ගණන් සාමාන්‍ය මාස දෙක විතර තියාගන්න පුළුවන් ඒවා තියෙනවා.
හරි අමු කිරි ගත්තොත් එහෙම අමු කිරි මෙලෝ රහක් නෑ බං. හොඳේ. උඹලා පොඩක් ඕන සීනි දාන්න නැතුව කිරි හට්ටියක් ගෙනලා කාලා බලපන්. කටේ තියන්න බෑ. කට්ටි සීනි පැණි දාපන් ඒකයි රසට. හරි එතකොට මේ කියන්නේ පැණි රසයෙන් වැඩිම සීනි කාණ්ඩය ඇහුවොත් එහෙම මෙන්න මේක. හොඳේ. මේ කවුද අපේ ෆෘක්ටෝස්. වලතුරු සීනිනේ. ඊට පස්සේ මේ ගැලැක්ටෝස් කියන්නේ පැණි රසක් නොමැති සීනි කාණ්ඩය. පැණි රසක් නොමැති සීනි කාණ්ඩය ඕනේ නැහැ. පැණි රසක් නොමැතිය. පැණි රසක් නොමැති කියලා අය ගාපු ඉවරයි. හරි. සිංහල හරි මකනවා. ඊළඟට ඉතින් සුද්ධ ප්‍රැක්ටිකල් එක හොඳේ. ඒ කියන්නේ මේක මේ පොතේ තියෙන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්යි උගන්වන කාබෝහයිඩ්‍රේට් වල මොනවද බං මේ කෘත්‍ය ටිකත් උගන්වලා ඉවරනාට පස්සේ තමයි ප්‍රැක්ටිකල් තුනම එක දිගට තියෙන්නේ. එතකොට උඹලට පැටලෙන්න බෑ. මම මේ පොතට වැරද්දක් කියව නෙමෙයි. සාමාන්‍යයෙන් හොයාගන්න අමාරුයි. මම දැන් මේ දැන් මොනවද කරේ මේ මොනවගුව කරානේ. හරි. මොනොසැකරයිඩ් කරාට පස්සේ මොනොසැකරයිඩ් වල මේ ප්‍රැක්ටිකල් එක කරන එක ලේසි. ඉතින් එතකොට උඹලට මතකයිනේ. හරි. ඒකයි ප්‍රැක්ටිකල් එක කරමු කියන්නේ. හරි. තුරු ටික කරන්න හිතෙනවද? කමන්නේ මම එකට විදිහට දානවා ෆින්ගර් ඩී. හරි. මොනොසැකරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂාව. මොනොසැකරයිඩ් එතකොට අපිට තියෙන මොනොසැකරයිඩ් තමයි ග්ලූකෝස්. හොඳේ. අපිට තියෙන්නේ කවුද? ග්ලූකෝස් හඳුනා ගන්න තමයි තියෙන්නේ. මොනොසැකරයිඩ් ටෙස්ට් කරන්න තියෙන මොනොසැකරයිඩ් විදිහට තියෙන ග්ලූකෝස්. හරි. ආයි කියන්න එපා. දන්නවනේ. ග්ලූකෝස්. හරි අපි බය වුණා. දැන් ප්‍රැක්ටිකල් එකක් කරනකොට මේ මෙහෙම නෙමෙයි දාන්න උඹට කියන්නේ නැහැ. හරි. මෙහෙම අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් තියෙනවා. දැන් බල කේක් හදනකොටත් ඕන දේවල් ටිකක් තියෙනවනේ. මේ කේක් ආසිල් කේක්, වාසනා කේක්. හරි. ඊට පස්සේ ක්‍රමයක් තියෙනවා. ඕනම දෙයකට පුතා ක්‍රමයක් තියෙනවා නේ. හරි. ඊට පස්සේ නිරීක්ෂණය. ඊට පස්සේ නිගමනය. හරි. අපි ක්‍රමයට try කරලා ඊට පස්සේ නිරීක්ෂණය කරලා තියෙන බලන් ඉන්නවා. වෙන දේ මොකද්ද? දැන් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ නිගමනයක් එනවා. හරි. බඩු කෙලවීගෙන තමයි යන පුතා එන්නේ. ෂේප් එකේ මාරුවක් කියලා කියනවා. හරි. එහෙම තමයි කට්ටියගේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ මෙන්න මේ පිළිවෙලට තමයි. එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියාගන්න. හරි. වැල් බය ගහන්න එපා. අවශ්‍ය ද්‍රව්‍ය ටික කියන්න. හරි.
අවශ්‍ය ද්‍රව්‍ය හරි මොනවද බලමු කැකෑරුම් නලයක් මේකේ පොතේ තියෙනවා පරීක්ෂණ නලයක් කියලා හොඳයි මෙන්න මේමයිනේ පරීක්ෂ ඇදයිද කන්නට විතර ප්‍රපීන් නැතනේ හරි ඕකේ මේකේ මෙන්න මේ හරියෙන් ගහලා තියෙන බා මෙන්න මෙහෙම වචන ටික මොකද මේ බෝරොසිලිකේට් ග්ලාස් ඒ කියන්නේ මේක මේ හදලා තියෙන මැටීරියල් එක තමයි ගහලා තියෙන්නේ දැන් එතකොට ඕක මෙහෙම ගහපු නැති එකකුත් එනවා ඒක පරීක්ෂණ නල මෙන්න මේ බෝරොසිලිකේට් කියලා ගහපු එක කැකෑරුම් නල මොකද්ද විශේෂත්වය මේක රත් කරන්න පුළුවන් මේක රත් කරන්න පුළුවන් අනිත් එක ඒකත් රත් කරන්න පුළුවන් ටික වෙලා කරලා හිටිය පටාස් ගාලා යනවා හරි අත්දැකීමෙන් කියන්නේ සිරා මගේ අතින් දෙක තුනක්ම කුඩු වෙච්ච අවස්ථා තියෙනවා බැනුම් අහපු අවස්ථාවක් තියෙනවා ගුටි කෑවේ නෑ ඔය ලැබ් එකේ පැනනම් විදියට දැන් ඔක බන්සන් එකට ඇල්ලුවට පස්සේ බෝඩ් සිලිකේට් නෙවෙයි නම් යනවා ඉතින් ආයි ෂුගර් බඩු යනවා මේක මේ ප්‍රැක්ටිකල් එක රත් වෙනකන් හිටියොත් එම යනවා හරි එතකොට මේ බෝරෝ සිලිකේට් තියෙන එකක් ඉතින් ගන්න ඔක මිස් කියයි ලැබ් එකේ ටෙස්ට් එක කරොත් නැත්තම් අහලා බලන්න මිස් මෙහෙම සීන් එකක් තියෙනවද ආම එකේ කිව්වා මේ ඌ කිව්ව ඇත්තද දන්නේ නැහැ කියලා බලන්න ඕනේ කියලා මේ අහලා බලන්න එන්න මිස් කියයි හරි ඔන්න ගත් එතකොට මොනවද මේ අවශ්‍ය ද්‍රව්‍ය ටිකනේ කතා කරමු ඉතින් එහෙනම් ඕන අපිට කැකෑරුම් නලය කැකෑරුම් නලයක් හරිද ඊට පස්සේ ඕන බෙනඩික් ද්‍රාවණය කියලා එකක් බෙනඩික් ද්‍රාවණය මේක ටිකක් නිල් පාට කුරු පාටක් තමයි තියෙන්නේ ඊට පස්සේ ජල තාපකයක් හරි ජල තාපකයක් ඕනලු ඊට පස්සේ ඕන මේ ග්ලූකෝස් ද්‍රාවණයක් මේක හදාගන්නේ මෙන්න මේ ඔරලෝස් තෙරියකට ග්ලූකෝස් ටිකක් දැම්මා හරි බීගරයක් ගත්තා හරිද බීගරයක් ගත්තා මෙහෙම ලැබ් එකේ තියෙනවා දෙවුම් බෝතලේ කියලා එකක් හරි මම මේ කරන හරියම මේ ස්ටෙප් ටික කියන්නේ හොඳේ ඊට පස්සේ මේකේ ටිකක් වතුර දානවා මේකේ චුට්ටක් වතුර දාලා දෙවුම් බෝතලෙන් මේක ඇල කරලා මේකට වැටෙන්න දානවා හරිද මේ දෙවුම් බෝතලෙන් මේක මිරිකලා මේ ග්ලූකෝස් ටික දීලා මේකට වැක් කරන් දානවා දාලා ඉතින් මේක මෙහෙම අත්ින් අරලා මෙහෙම හොල්ලන්න තියෙනවා හරි හොල්ලලා මේක ඉතින් මේ අපේ බෝරොසිලිකේට් මේකට වක් කරනවා හරි ෂේප් එකේ මේකට වක් කරලා ගනින් එතකොට මේ ග්ලූකෝස් ද්‍රාවණය හරි කොහොමද මේ ග්ලූකෝස් ද්‍රාවණය හදාගන්නේ එහෙම හදන්නේ කියන්නේ ඒක හම්බුනේ දැන් ඊට පස්සේ කරන්නේ හරි ඊළඟ ක්‍රමයේ කියලා දාගන්න දහතර ආතල්වා හරි පිරිසිදු කැකෑරුම් නලයක් ගන්නලු හරි අපිරිසිදු ඒවත් තියෙනවා ඔය තියෙනවා ඩස්ට් වෙච්ච තියෙනවා මගුල් දැල් බැඳිච්ච තියෙනවා ලැබ් එකේ බිම තිබ්බා තියෙනවා හරි පිරිසිදු මෙන්න මෙහෙම පිරිසිදු කැකෑරුම් නලයක් ගෙන කැකෑරුම් නලයක් ගෙන ග්ලූකෝස් ද්‍රාවණයේ සල්පයක් දමන්න හරි
කොහොම කියනවා. ග්ලූකෝස් ද්‍රාවණයේ සල්පයක් තමයි. ඉන්පසු ඒට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දාන්න. හරි මෙන්න මේ බෙනඩික් කියන එකෙන් චුට්ටක් දාන්න කියලා කියනවා. ඉන්පසු එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරන්න. හරි හොඳින් කලවම් කරන්න කියන්නේ මෙහෙම දාලා මෙහෙම කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මේ ජල තාපකයේ බහ රත් කරන්න. පසුව එය ජල තාපකයේ බහ රත් කරන්න. ඔය ජල තාපකය කියන්නේ මොකක්ද එතකොට? මම හඳලා බලන්න. ඔය ජල තාපකය කියන්නේ බා මෙහෙම එකක්. මේ ඔන්නෝම තියෙනවා තෙපාව කියන එකක් හරිනේ. ලැබ් එකේ තියෙනවා. මෙහෙම තියෙනවා බන්සන් එක. බන්සන් එක. ඊට පස්සේ තෙපාව උඩින් තියෙනවා මේ බීකරේ. බීකරයක් තියලා මේ බීකරේට දානවා වතුර. මේකට වතුර දානවා. වතුර දාලා මේ බන්සන් එකනේ. මේක තෙපාව. මේක බීකරය. හරි. බීකරේ දාලා අන්න අර කැකෑරුම් නලේ දානවා මේකට. මේක අර හරි. කැකෑරුම් නලේ දානවා. මෙන්න මේකට තමයි ජල තාපකය කියන්නේ. හරි. මේ ජල තාපකයක දාන්නේ මොකද දන්නවද? මේක කෙලින්ම ගින්දරට අල්ලුවොත් පුරන්නේ නැහැ. හරි. දැන් අපි අරන් තියෙන්නේ හොඳයි අරන් තියන්නේ කැකෑරුම් නලයක් නේ. ඒතකොට පුපුරන්නේ නැහැ කොහොමද? ඒක රත් වීමට ඔරොත්තු දෙනවා. එතබැයි මේක පුරාවට මේවා වෙන්නේ නැහැ බං. මොකද්ද මේ උෂ්ණත්වය ඒකාකාරී ලෙස පැතිරෙන්නේ නැහැනේ. මේ ජලතාවකයේ කියන එක ගත්තට පස්සේ මේකේ වතුර ටිකනේ රත් වෙන්නේ. එතකොට මේක ඒකාකාරී මාධ්‍යයක් නේ තියෙන්නේ. එතකොට මුළු වතුර එකම රත් වෙනවා. එතකොට මේ ගිලිලා තියෙන කොටසේ මෙතනයි සේර්ගේම රත් වෙන්නේ එකම මට්ටමකට. හරි. එතකොට නිරීක්ෂණය වඩාත්ම පැහැදිලිව ගන්න පුළුවන්. හරි. නැත්නම් මේක එකපාරට දැල්ලට අල්ලුවම පස්සේ දැල්ලට අහුවෙන්නේ අර ටික විතරයි නේද? ඔය අර ටික විතරයි වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ. දැන් මේකේ නිරීක්ෂණය තියෙන මේක පාට මාරු වෙනවා. දැන් මේක නිල් පාටටනේ හුරු වෙන්නේ. දැන් මොකෝ මේ අර ග්ලූකෝස් එක සුදු පාටයි. බෙනඩික් කියන්නේ නිල් පාටයිනේ. මේක නිකන් නිල් පාටක් තියෙන්නේ. හරි. නිල් පාටයි. මේ ග්ලූකෝස් ද්‍රාවණය සුදු පාටයි. අවර්ණයි. හරි. ඒ කියන්නේ වතුර වගේම තමයි. අවන්න එක නිල් පාට එක උනා පොඩි දා පාටක් නෙන්නේ. ඒතකොට නිල් පාට එක තමයි මේකේ තියෙන්නේ. මේ නිල් පාට එක. ඒතකොට මේක නිරීක්ෂණයේ එන්නේ නිල් පාට එක පාට වෙනස් වෙනවා. දැන් මම නිරීක්ෂණය ලියන්නම් මෙතනින්. දැන් ඔන්න ඒක හරි. මෙතන නිරීක්ෂණය. හරි. නිරීක්ෂණය කියන්නේ මේකේ බලමු. නිරීක්ෂණය කියනවා වර්ණ විපර්යාසයක් දක්නට ලැබේ. මොකේද අපි ගත්තේ ග්ලූකෝස් ද්‍රාවණයේ ක්‍රමයෙන් වර්ණය වෙනස් වීමක් දක්නට ලැබේ. ටිකක් අර ලැබ් වල පාවිච්චි කරනවා වගේ පොෂ් වචන දැම්මම පස්සේ ලකුණු පොඩ්ඩක් වැඩියෙන් දෙනවා. ඒකට දුන්නා අම්මට උඩු මීටරයක් කියලා පේපර් බාලන්ස් වල දාන්නවා. හරි. ඒක තමයි සීන් කෝන් එක. ඊට පස්සේ නිගමනයේ රියනම් රතු කරටි. හරිද? මේ වර්ණ විපර්යාසයේ වර්ණ ටික දිරන්නවා.
නිරීක්ෂණය වෙන පාට ටික මම ලියන්නම් මේ කහ පාටේ. හරි. මේකේ වර්ණ විපර්යාසය වෙන්නේ නිල්. නිල් එක වෙනවා. හරි. නිල් එක කොළ. මෙතන දුව තින මදි බා. මෙතන ලියන්න. නිල් එක කොළ වෙනවා. හරි. ඊට පස්සේ කොළ කහ වෙනවා. ඊට පස්සේ තැඹිලි. ගඩොල් ඊට පස්සේ ගඩොල් රතු අවක්ෂේපය. ගඩොල් රතු අවක්ෂේපය. ඕක මතක තියාගන්න සුපිරි ක්‍රමයක් තියෙනවා ඉතින්. මම පොඩ්ඩක් කියන්නම්. හරි මේ වර්ණ විපර්යාසයන් සිදු වෙන්නේ. එතකොට වර්ණ ටික තමයි මේ හොඳේ. මේ වර්ණ විපර්යාසයක් සිදු වෙයි. මෙන්න වර්ණ ටික. ඔන්න ඔය විදිහට තමයි පාට මාරු වෙන්නේ. ඕක මේක මතක තියාගන්න සුපිරි ක්‍රමයක් තියෙනවා. ආණ්ඩු පෙල්ලෙක් විදිය මතකද? ඉස්සෙල්ලා තිබුණ අපි මහින්ද මාත්‍යා ආණ්ඩුව නිල් පාටයි. හරි. ඊට පස්සේ ආවා කොළ පාට ආණ්ඩුව මාරු වුණා. කවුද අපි මෛත්‍රී මහත්තයා. හරි. ඊට පස්සේ කොළ පාටමයි ආයෙත් පොඩ එහෙම තිබුණා. ඊට පස්සේ ආවා පොට්ටුව. මොන පාටේ? එම් පොට තැඹිලි පාට වගේ නේ. තැඹිලි පාට ගමු. ඊට පස්සේ ගඩොල් රතු. දැන් තියෙන ආණ්ඩුව ගඩොල් රතුනේ බා. එතකොට ඉතින් ලස්සනට මේ පාට ටික එනවා. මේ ගඩොල් රතුයි කියන්නේ අවක්ෂේපය කියලා කියනවා එතන. ඒ අවක්ෂේපය කියන්නේ බං මේක මේ වතුර එක වාෂ්ප වෙලා නිකන් මේ ඩස්ට් එක මොනවද මේ චෝක්කුඩු ඉතුරු වෙන්නේ. ඒ වගේ අර කැකෑරුම් නලයේ ඇතුලේ ඉතුරු වෙන එක. ඒකට තමයි අවක්ෂේපය කියලා කියන්නේ. හරිද? ගඩොල් රතු ඒ කියන්නේ ගඩොල් කැටයක් උඩු කරලා පස්සේ කලයක එන්නේ. ඒ වගේ පාටක් තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඇත්තටම ඕක මේ අපි කරලා බැලුවා. මේ එරෙල් වලටත් තියෙනවා. මේ එතකොට එන්නේ ඔය වගේ එකක් තමයි. ඔක පටස් ගාලා මේකේ කලර් එක මාරු වෙනවා. කරලා බලහන්කෝ. මිස්ටර් කියන්න කරමු මේකේ. ඒක ඕක මේ පොඩි දෙයක් තියෙනවා. ලොකෝකේ කේස් එකේ තියෙන අර ගෑස් එකට ගහලා බන්සන් එක දා පත්තු කරගන්න එක තමයි. ලොකුම සීන් එක. හරි එතකොට ඕකේ ඔන්න ඔය පාට ටික පත්තු වෙනවා. පත් වෙනනේ මේ වර්ණ විපර්යාසයක් දෙනවා. ඊට පස්සේ මේකේ නිගමනයකට එමුකෝ අපි. කොළ පාටින් ලියන්න නෑ අපි. කොළ පාට පෑන එපා. හඩ කොළ එක තියෙනවා. යසේ දාගෙන. හරි. නිගමනය හරි නිගමනය පේනවනේ. ද්‍රාවණයේ ග්ලූකෝස් අඩංගු බව නිගමනය කළ හැක. හරි. ද්‍රාවණයේ ග්ලූකෝස් අඩංගු බව නිගමනය කළ හැක. ඕක තමයි නිගමනය. හරි. පේනවා මෙතනින් පේනවා. මේ ඕක තමයි ඉතින් ඔන්න මොනොසැකරයිඩ් ඉවරයි. හොඳේ. මොනොසැකරයිඩ් 100%ක්ම ඉවරයි. ඔයිට එහා ඉතින් නෑ. පොතේ තියෙන තොච්චරයි ගන්නන් තියෙන තොච්චරයි. 100%ක් මොනෝ ඉවරයි. මොනෝ ෆිනිෂ්. හරි. දැන් වෙලාව 12:47යි. හොඳේ. ටිකක් නෑ වුණා වැඩි වුණා. මේ ඒක නිසා අදට මෙතනින් නවත්තනවා. ඊටු ටික කරමු. ටික කරන්න මේ ටස් දාලා මම ඇත්තටම ප්‍රෝටීන් වලට එනකන් කරලා නවත්තන්න හිටියේ මේ කාල සීමාව පොඩ්ඩක් දැන් නැද්ද දිරිවිස් වෙනවනේ පැය දෙකමාරක් තුනක් කරන්න වෙනවා කරොත් එහෙම මේ ලයිව් එකේ ඉන්නවා ඒක නිසා අදට මෙතනින් නවත්තනවා හරි ඊටු ටික ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් සහ කාබෝහයිඩ්‍රේට් වල මේ මොනවද කෘත්‍ය ටික හරි ඒ ටික ආ වීඩියෝ එකක් හරි කරලා දාන්නම් එහෙනම් මේ මෙතනින් පන්ති ඉවරයි හරි ආයිබෝන් ජය වේවා අපි ගියා